දැන් විදුහල්පතිවරයෙක්ම සෑහෙන කාලයක් ගන්නවා මේ වාර්ෂික සැලැස්ම සකස් කරගන්න සෑහෙන කාලයක් වැය වෙනවා. ඉතින් අපි හිතුවා මේ වගේ software එකක් හඳුන්වලා දුන්නොත් එහෙම රාජකාරි බහුල වන ඔබතුමන්ලට ඒ කටයුත්ත වඩා පහසුවෙන් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් විවිධ පළාත් වලින් සම්බන්ධ වෙලා ඉන්නවා. මම හිතන්නේ උතුරු පළාත ඇරෙන්න බොහෝ පළාත් වලින් මේ WhatsApp group එකට විදුහල්පතිවරුන් සම්බන්ධ වෙලා හිටියා. වෝට් කරපු අයත් හිටියා නැති අයත් හිටියා. ඉතින් විශාල ප්‍රමාණයක් ඉන්නවා මම හිතන්නේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය වෙන්නේ නැති. ඉතින් අපි මුලින්ම අපේ සිස්ටම් එක ගැන කතා කරොත් සිස්ටම් එකට එනකොට අපි මේක හඳුන්වලා දීලා තියෙනවා මේ පාසල් සැලසුම් කළමනාකරණ පද්ධතිය කියලා. අ, එතකොට මේකෙදී අපි ප්‍රධාන කොටස් දෙකක් මුලින්ම කියන්න ඕනේ දෙයක් තියෙනවා. අපි මේකට පදනම් කරගෙන තියෙන්නේ මේ ඌව පළාත් ආකෘතිය. එතකොට විවිධ පළාත් වලින් සම්බන්ධ වුණ සර්ලා ඉන්න නිසා අ, චුට්ටක් අපිට සහයෝගය දක්වන්න අනිත් පළාත් වලත් මේ හා සමාන ආකෘතියක් භාවිතා වෙනවද? එහෙම නැත්නම් ඔබතුමන්ලගේ ආකෘතිය වෙනස් නම් මේ ගැන අදහසක් දැක්වුවොත් අපිට සමහර විටක ඒ ආකෘතියට ගලප ගන්න පුළුවන් වෙයි මේ සිස්ටම් එක. ඉතින් එතකොට මේ පද්ධතියට පිවිසෙනකොට මුලින්ම මේ කොටස් දෙකක් තියෙනවා. එකක් මධ්‍යකාලීන සැලැස්ම කියලා තියෙනවා. අනිත් එක වාර්ෂික සැලැස්ම කියලා තියෙනවා. එතකොට අපි මේකෙන් වැදගත්, ඒ කියන්නේ මුලින්ම කතා කරමු මෙන්න මේ වාර්ෂික සැලැස්ම කියන එක අපි අ, හදනකොට මෙන්න මේ විදිහට මම මෙතනින් පෙන්වන්නම්. සාමාන්‍යයෙන් මෙතනට ලොග් වුණාට පස්සේ ෆියුස් වුණාට පස්සේ අපි මේ annualplan.lk කියන තැනට ආවම මෙන්න මේකේ අපි වාර්ෂික සැලැස්ම කියන තැනට පිවිසෙන්න ඕන. වාර්ෂික සැලැස්ම කියන තැනට පිවිසෙන්න ඕන. ඒකෙන් අපි තෝරාගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් මේ account එක ඉස්කෝලේට පාවිච්චි කරන්න අවස්ථාව දුන්නට පස්සේ යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි දෙනවා. ඉස්කෝලේට යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් දෙනවා. එතකොට යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ඇතුළත් කරාට පස්සේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ඇතුළත් කරාට පස්සේ මෙන්න මේ වගේ සිස්ටම් එකට පිවිසීමක් වෙනවා. පද්ධතියට පිවිසෙන්න පුළුවන්. මෙතන දැනට අපි මේ සාම්පල් data ටිකක් දාලා තියෙනවා. අ, මේ පද්ධතිය පෙන්වීම සඳහා. මේ පිවිසුනාම ඔබ ඉස්සල්ලාම කරන්න ඕනි දේ තමයි දැනට දැන් අපි මෙතන හදලා තිබුණාට ඉස්සල්ලාම ඔයගොල්ලෝ සිස්ටම් එකට ආවට පස්සේ විදුහල්පතිතුමාලා කාර්යාලයේ හෝ ඉන්න කෙනෙක් ලවා කරව ගන්නකොට පද්ධතියට පිවිසුනාට පස්සේ ඉස්සල්ලාම කරන්න ඕනි වැඩේ තමයි අපි භාෂාව තෝරා ගැනීමක් කරන්න ඕනි. කියන්නේ භාෂා තුලින්ම අපිට මේ නිර්මාණය කරගන්න පුළුවන් සැලැස්ම. අපි එතකොට සිංහල භාෂාව තෝරගත්තොත් එතකොට add new year plan කියන එකට යන්න ඕනේ. add new year plan. එතකොට මේක කරන්න එක වතාවයි. මේක කරන්න ඕනි අපි එක වතාවක් තමයි මේක කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ plan එක දැන් අපි හදන්නේ 2027 වර්ෂයට නම් 2027 කියලා තෝරගන්නවා. ඊට පස්සේ ඉස්කෝලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව. ඉස්කෝලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව අපි හරියට දෙන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි අපි දන්නවා අර S10 යටතේ මුදල් අය කිරීමේදී මේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදලා ගන්න නිසා ඒක ඊටාම් වැදගත්. ඒ report එක auto generate වෙන්න අපි ශිෂ්‍ය සංඛ්‍යාව නිවැරදිව දෙන්න ඕන. ඊට පස්සේ පවුල් සංඛ්‍යාව හරියට ලබලා දීමත් වැදගත්. මොකද පවුල් සංඛ්‍යාව රුපියල් 600ක් දක්වා වෙන රුපියල් 50 සිට 600 දක්වා මුදලක් චක්‍රලේඛනය අනුව අය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා ඔබ හොඳින්ම දන්නවා එක් පවුලකින්. එතකොට ඒ ගණන ඔටෝ කැල්කියුලේට් වීම සඳහා පවුල් සංඛ්‍යාව නිවැරදිව ලබා දීමත් වැදගත්. එතකොට මෙන්න මෙතෙන්ට අපි ඉස්සල්ලාම ශිෂ්‍යයන් සංඛ්‍යාව දුන්නා. ඊළඟට පවුල් සංඛ්‍යාව දුන්නා. ඊට පස්සේ පවුලකින් අය කරන ගාණ අපි සාමාන්‍යයෙන් 600ක් අය කරාට අපිට සමහරටක 50 ඉඳන් 600ක සීමාව දක්වා අය කරන්න පුළුවන් කියලා චක්‍රලේඛනේ තියෙනවා. මම වැරදි නම් නිවැරදි කරන්න විදුහල්පතිවරු. එතකොට ඒ ප්‍රමාණය අපි සාමාන්‍යයෙන් ගොඩක් ඉස්කෝලවල 600ක් ගන්න නිසා අනිවාර්ය ගාණ විදිහට අපිට මේ මුදල ඇතුළත් කරන්න ඕන.
ඊට පස්සේ අපි දන්නවා අපේ අර ආරම්භක ශේෂය කියලා එකක් අපි යොදා ගන්නවා. ගොඩක් පාසල් වල සමහර විටක හදාගෙන තියනවා වෙන්න පුළුවන් මේ ඕපනින් බැලන්ස් එක මේ S1 එකේ කීයද 2 එකේ කීයද 3 එක කීයද 4 එක කීයද ආදී වශයෙන් අපිට මේ අපි දැනගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවම වශයෙන් S4 තියෙන ගාන හරි දන්නවා ඇති. එතකොට ඒ තියෙන ගාන මෙතෙන්ට අපිට යොදන්න වෙනවා ආරම්භක ශේෂයේ විදිහට. මේක අපිට පස්සේ හදා ගන්නත් පුළුවන්. මේ ආරම්භක ශේෂ මුලින්ම දන්නේ නැත්නම් ඒ ටික පස්සේ වුණත් අපිට මෙතෙන්ට යොදා ගන්න පුළුවන්. හැබැයි ප්ලෑන් එක හදනකොට අනිවාර්යයෙන්ම අපි මේ වර්ෂය තෝරලා ඒ වගේම ශිෂ්‍යයන් ගාන සහ මේ පවුල් ගාන වෙනස් කරන්න බෑ. වෙනස් කරොත් එහෙම අපේ මේ හැදෙන අර අවසාන ගණන් වල පොඩි වෙනස්කමක් වෙනවා. මොකද අපි S8 කියන ශීර්ෂය හැදෙන්නේ පවුල් සංඛ්‍යාව පවුලකින් එකතු කරන මුදලින් ගුණ වෙලා කියලා ඔබ දන්නවා. ඒ නිසා ඒ ගණන් ටික මුලදීම හරියට දාගෙන මෙන්න මේ විදිහට මේ save header කියන එක ක්ලික් කරාට පස්සේ මූලිකම කටයුත්ත ඉවරයි. ඉස්සල්ලාම account එකක් ගත්තට පස්සේ කරන්න ඕනි වැඩේ අන්න ඒක. account එකක් add කරගන්න එක. මේක හොඳින් මතක තියාගන්න ඕනි. හැම වෙලාවෙම අපි account එකක් add කරන්නේ නැහැ. account එක, ඒ කියන්නේ username password හම්බුනාට පස්සේ ඉස්සල්ලාම වතාවේදී විතරයි මේක කරන්නේ. ඊට අමතරව මෙතන මේ වීඩියෝස් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ සිස්ටම් එක වැඩ කරන විදිහ පිළිබඳව වීඩියෝස් දාලා තියෙනවා. ඔබට ඉස්සල්ලාම මේක මිලදී ගත්තට පස්සේ අවුරුදු ගාන පෙන්නනවා. ඒ කියන්නේ 2026 27 සැලසුම් හදලා තියෙන විදිහ පෙන්නනවා. ඔබ නම් 2027 හදන නිසා 2027 හදන නිසා මේක එකක් විතරක් පෙන්නයි එක අවුරුද්දක්. ඊළඟට තමයි ඊළඟට තමයි වැදගත්ම කොටස එන්නේ. අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ activities manage කරගන්න. manage activity. මෙන්න මෙතනින් තමයි අර මම කිව්වේ ආරම්භක ශේෂයන් ඕනි නම් වෙනස් කරගන්න එක. මෙතෙන්ට ගිහිල්ලා ඉවර වෙලා මේ විදිහට පස්සේ වුණත් අපිට යොදලා ගණන් වෙනස් කරලා දාලා අප්ඩේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ එයාලා පුළුවන් නම් කාගේ හරි සර් කෙනෙක් මයික් එකක් ඔන් වෙලා තියෙනවා මියුට් කරගන්න පුළුවන් නම් හොඳයි. රයිට්. ඊට පස්සේ අපි මෙන්න මේ manage activities කියන එක මම දැන් මේ 2026 කියන එක 27 කියන එක ගන්නා ඔබට පෙන්නන්නයි. එතකොට මෙන්න මේකෙදී මේ අර ඌව පළාත් ආකෘති අනුව මේ විස්තර ටික හැම පළාතකම ගන්නවා ඇති. ඒකත් එක්ක ඔබට ගලප ගන්න පුළුවන් වෙයි බොහෝ විට. මෙන්න ආකෘති අනුව දැන් ඌව පළාත් ආකෘති අනුව මෙන්න මේකේ සාමාන්‍යයෙන් අපි සබ්ජෙක්ට් එකක් තෝරගන්න ඕනි. දැන් සබ්ජෙක්ට් එක ගත්තම මේ ගොඩාක් විෂයන් අපි මෙතන ඇතුළත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් විෂයන් 50ක් වගේ ඇක්ටිවිටීස් විශාල ප්‍රමාණයක් ඒ හැම එකටම අදාළව ඇක්ටිවිටීස් 200කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙනවා. ඒකේ අදහස තමයි අපි අර ගොඩක් වෙලාවට ටයිප් කරන්න යන වෙලාව විදුහල්පතිවරුන්ට දැන් මේක ෆෝන් එකකින් උනත් කරගන්න පුළුවන් බස් එකේදී යනකොට උනත් පොඩ්ඩක් ඔය මේකට ඇක්ටිවිටීස් ටිකක් එහෙම ඇඩ් කරගෙන යන්න පුළුවන් පස්සේ කම්පියුටර් එකෙන් චෙක් කරගන්නකම්. එතකොට මෙන්න මෙතනින් අපිට විෂයක් තෝරගන්න පුළුවන්. අපිට විෂයක් තෝරගන්න පුළුවන්. අපි හිතුවොත් නිල ඇඳුම් ඉල්ලීම තියෙනවා නම් එහෙම අපි හිතමු ගුණාත්මක යෙදවුම් මිලදී ගැනීම කියලා. එතකොට ගුණාත්මක යෙදවුම් මිලදී ගැනීම කියලා ගත්තට පස්සේ ඔබට පේනවා දැන් වරවපලත් ආකෘතිය තුල ගිය අවුරුද්දේ ඉතින් මේ අවුට්කම් එක අවුට්කම් KPI අවුට්පුට් ඉන්ඩිකේටර් එහෙම ලියන්න කියලා දීලා තිබුණානේ. අනිත් පළාත්වලත් එහෙම වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක ඔටෝ ලෝඩ් වෙනවා. ඔබ සබ්ජෙක්ට් එකක් තෝරගත්තම මේකට තමයි වැඩිපුර වෙලාවක් වැය කරන්න වෙන්නේ. මේ. එතකොට මේක ඔටෝ ලෝඩ් වෙනවා. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට අදාළව මේ කියන ටික ඔටෝ ලෝඩ් වෙනවා. එතකොට ඊට අමතරව මේකෙදි දැන් අපි දෙන එකම නැතුව ඔබට තව අවුට්කම් දෙක තුන කියලා අවුට්කම් දෙකක් තුනක් දාගන්නත් අවස්ථාව දීලා තියෙනවා. ඒකට හේතුව තමයි ප්ලෑන් එක ඔබේ පාසලේ ඔබ කොහොම ප්ලෑන් කරනවද කියන එක ඔබේ අවුට්කම් එක සමහරට එක ඔබට ඕන විදිහට ලියා ගන්න ඕනි වෙයි. ඒ නිසා ඔබගේ පහසුව සඳහා තමයි අපි මේක එකක් ලියලා දීලා තියෙන්නේ. ඕනි නම් මේක එඩිට් කරගන්නත් පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක තියෙන ගමන්ම තව දෙකක්
ඔබට අවශ්‍යයි නම් ලියා ගන්න පුළුවන්. ඔබගේ පහසුව සඳහා එකක් අපි ලියලා තියෙනවා. හැම අවුට්කම් එකක්, අවුට්පුට් එකක්, අවුට්පුට් ඉන්ඩිකේටර් එකක් ඒ විදිහට ලියලා තියෙනවා. ඊට පස්සේ අපි අරමුණක් ලියා ගන්න ඕනේ. පාසලට ගැලපෙන විදිහට අරමුණ අපේ කාර්යයට අදාළව අරමුණක් ලියා ගන්න පුළුවන් ඔබට අවශ්‍ය වෙන විදිහට පාස ඔබ කැමති අරමුණක් ලියා ගන්න. මේ ආකාරයෙන් ඇතුළත් කරගත්තට පස්සේ ඊට පස්සේ ප්‍රමුඛ පරාසයක් තෝරන්න ඕනේ. දැන් අපි දන්නවා මේ දැනගන්න ලැබුණා ප්‍රමුඛ පරාස පහක් දක්වා යනවා කියන කාරණාවක්. අපි දන්න ඒක ස්ථිරයිද කොහොමද කියලා. නමුත් අපි හිතුවොත් අපිට මේ පරාසයක් මේකට ගැලපෙන. ඔබ දන්නවා හොඳින්ම මොනවා මේ ගැලපෙන පරාසය ඒවා කලාප කාර්යාල වලින් දැනුම් දීලා තියෙනවා. අපි පරාසයක් තෝරගත්තට පස්සේ ඔබට ගැලපෙන පරාසය තෝරගත්තට පස්සේ මෙතනින් ඇක්ටිවිටි එකක් තෝරන්න පුළුවන්. දැන් අපිට එතකොට මේ අපි ඇක්ටිවිටීස් දාලා තියෙනවා මේ ඇක්ටිවිටීස් ඔබට ගැලපෙන්නේ නැත්නම් එහෙම නැත්නම් අපි මේ දාපු සබ්ජෙක්ට් එක ගැලපෙන්නේ නැත්නම් ඔබට මෙතනින් නිව් සබ්ජෙක්ට් අලුත් විෂයක් ඇතුළත් කරගන්නත් පුළුවන් අලුත් ඇක්ටිවිටි එකක් දාගන්නත් පුළුවන්. මේ පහසුව සඳහා තමයි අපි මේ සබ්ජෙක්ට් එක සහ ඇක්ටිවිටීස් අපි යොදලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙන වාසියකුත් තියෙනවා. සමහර දේවල් ඔබ අතින් මගහැරෙන දේවල් සමහර විටක තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මගහැරෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මේ ගොඩක් අර නිකන් බලාගෙන යනකොට උනත් ලිස්ට් එකේ තියෙනකොට අවශ්‍යයි නම් ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒ ටික ඉවරයි. ඔබට මේ හිස් කොටු තියෙන්නේ අවුට්කම් අවුට්පුට් ඕන නම් අවශ්‍යයි නම් ලියා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් අපි තිරසාර සංවර්ධන අරමුණු කියලා එකක් දීලා තිනවා. ඒකේ ගැළපෙන අරමුණ තෝරගෙන අපි හිතුවොත් ගුණාත්මක හේතුන් අවස්ථා තුනකදී මිලදී ගන්නවා. එක අවස්ථාවකදී 50000 ගානේ නම් 50000 ගානේ නම් ගන්නෙ මේ පැත්තෙන් 1,50,000යි කියන එක ඔටෝ කැල්කියුලේට් වෙනවා. ඊට පස්සේ මෙතනින් අ, මෙන්න මේකෙන් අපි මේක මොකක්ද කියන එක සංවර්ධන වැඩසටහනක්ද ධාරිතා සංවර්ධනද නඩත්තුද මිලදී ගැනීමද කියන එක අවශ්‍ය එක තෝරගන්න ඕන. ඊට පස්සේ මේකෙන් අපි කොයි මොන ශීර්ෂය යටතේද CEXද REXද මොකෙන්ද ගන්න කියන එක පිළිබඳව ඔබට තෝරගන්න පුළුවන් ගැළපෙන විදිහට. ඊට පස්සේ ඒකට අදාළව දැන් REX3 කියන එක ගත්තොත් 3.1 3.2 ආදී වශයෙන් දක්වලා තියෙනවා. ඔබට ඒක අවශ්‍ය පරිදි තෝරගන්න පුළුවන්. ඔබගේ සබ්ජෙක්ට් එකට අනුව. ඒ වගේමයි ෆයිනෑන්ෂියල් සෝස් කියන එක. ෆයිනෑන්ෂියල් සෝස් කියන එක S1 ඉඳන් S10 දක්වා තියෙනවා කියලා ඔබ දන්නවා. මේකේ මෙතනදී දෙයක් කියන්න ඕනි. දැන් ගුණාත්මක යෙදවුම් මිලදී ගැනීමදී නම් මේක වෙන්නේ නැති වෙයි. S4 වගේ යෙදෙයි. හැබැයි අපි හිතුවොත් එහෙම අපි දාපු සබ්ජෙක්ට් එක S8 කියලා හිතමුකෝ. ඔබ දන්නවා S8 කියන එක තෝර අපි හැදෙන්නේ පවුලකින් පවුල් ගාන පවුලකින් අය කරන මුදලෙන් ගුණ කරලා නෙවෙයි. ඒ කියන්නේ පවුල් 700ක් හිටියොත් පවුලකින් 600යි නම් 4,20,000ක් එනවනේ. එතකොට ඒ වගේ මෙතන උඩ වැටිලා තියෙනවා. දැන් මම මේ දාලා තියෙන එකේ පවුල් 100ක් ඉන්නවා පවුල් 100ක් ඉන්නවා පවුලකින් 600ක් ගන්නවා කියලා. එතකොට රුපියල් මෙන්න මෙතන 60,000 එන්න ඕනි 600 100ක් ගුණ වුණාගෙන එන්න ඕනි. එතකොට 60,000යි නම් මම මෙතන S8 තෝරගෙන තිබුණොත් ඒ කියන්නේ මීට අපි දැන් S8න් අය කරන ගාණ ඇතුළත් කරන්න මෙතනින් අඩු වෙවි යනවා පෙන්නනවා. ඒ කියන්නේ S8 තව කොච්චර තියෙනවද කියලා පෙන්නනවා. ඒක නිශ්චිතයිනේ පෞල් ගාන 600න් වැඩි වුණාට පස්සේ එන ගානනේ. එතකොට කොයි වෙලාවකවත් S8 සීමාව මේක පැනලා යන්නේ නැහැ. ඒ සීමාව ඉක්මවන්න දෙන්නේ නැහැ. එතකොට අර අපිට මැනුවල් ක්‍රමයට හදනකොට සමහර වෙලාවට අපි S8 දාලා තිබුණාට අපේ වැරදිලා. පෞල් ගාන 600න් වැඩි කරලා එන ගානත් ඉක්මවා අපි S8ෙන් දාලා. එතකොට අපේ ප්ලෑන් එක රිජෙක්ට් වෙනවා වැරදි කියලා. එතකොට මෙතනදී මේ ප්‍රශ්නේ නවත්තලා තියෙනවා. ඒ කියන්නේ මේ සීමාව ඉක්මවන්න දෙන්නේ නැහැ. ඔබට ඕන නම් මෙතනින් බැලන්ස් එක බලාගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොහොමවත් ඔබ මේ වැඩිපුර ගාණක් අයියෝ වහන්න එකක් දැන් කරන්න ඕනේ. වැඩිපුර ගණනක් මෙතනින් දාලා එන්ටර් කරන්න යද්දිම ඔයාට බෑ කියලා කියනවා. මේක වැරදි. මේ දැන් S8 අපිට වරදින්නේ නැති. කියලා කියනවා. මෙතන දානවලු S7 කීයද කියලා උඩින්ම. දැන් මම ඊළඟ ක්‍රියාකාරකම් දානකොට දාපු ගානට වඩා ඉහළ තියන්න දෙන්නේ. මයික් එකක් ඔන් වෙලා තියෙනවා පොඩ්ඩක් මියුට් කරගන්න පුළුවන් නම් හොඳයි මම. එතකොට මේක එක්සීඩ් වෙන්නේ නැහැ S8 ගාන. right.
ඒ වගේමයි තව එකක් තියෙනවා මෙතන දැන් අපි දන්නවා දැන් S10 තේරුවොත් S10 තේරුවොත් දැන් S10 කියන එක අපි දන්නවා මේ චක්‍රලේඛනයේ අර මුදල් අය කරන්න පුළුවන් දේවල් ටිකක් දීලා තියෙනවානේ. විදුලිය, සනීප ආරක්ෂාව, ආරක්ෂක වියදම් ආදී වශයෙන් 54/2023 චක්‍රලේඛනයේ දක්වලා තියෙනවා. නේ අපිට අය කරන්න පුළුවන් දේවල් ටික. අපි S10 කියන එක තේරුවොත් මෙතනින් එකපාරම මේ පොප් අප් වෙනවා. තව මේ ටෙක්ස්ට් මේ බොක්ස් එකක්. ඒකේ තියෙනවා මෙන්න මෙතනින් අපි S10 තේරුවොත් මේකෙන් එකක් අනිවාර්යෙන් තෝරන්න ඕනේ. ඉලෙක්ට්‍රිසිටිද, ඉන්ටර්නෙට්ද, මොකක්ද සිකියුරිටිද, ටෙලිෆෝන්ද, වෝටර් බිල් ඒ විදිහට තෝරන්නම ඕනේ. ඒ කියන්නේ අපිට අර S10 යටතේ අය කරන්න පුළුවන් ශේෂ්ත්‍ර ටික තමයි එන්නේ. එතකොට ඒ S10 තෝරලා නැති වෙලාවට ඒක එන්නේ නැහැ. S10 තෝරලා නැති වෙලාවට ඒක එන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපිට මේක පෙන්වන මොකක් හරි දර්ශකයක් තියෙනවා නම් භාණ්ඩ මිල බිල්පත් අපි මේ වගේ ඇතුළත් කරනවා ප්ලෑන් එකට. ඊට පස්සේ වගකීම මේක මිලදී ගැනීමේ වගකීම කාටද කියලා අපිට ඇතුළත් කරන්න පුළුවන්. හා. ඊට පස්සේ ඔය විදිහට කොහොම ඇතුළත් කරලා මෙන්න මේ ළඟට ටයිම් ෆ්‍රේම් එක කාල රාමුවක් දානවනේ අපි. කාල රාමුව අපිට අවස්ථා තුනකදී මිලදී ගන්නවා නම් ජනවාරි, මැයි, ඔක්තෝබර්. ඔය විදිහට කාල රාමුව ඇතුළත් කරලා මේ ටික ඔක්කොම කම්ප්ලීට්ද කියලා බලලා අපිට මේක මොකද්ද කරන්න පුළුවන් සේව් කරන්න පුළුවන්. සේව් කරන්න පුළුවන්. සමහර ශේෂ මෙතකොට මෙතන activity saved item saved successfully කියලා එනවා. මෙතන අපි S8ෙන් දාපු නැති නිසා ඉස්සෙල්ලා තිබුණ ගානම තියෙනවා. ඉස්සෙල්ලා තිබුණ ගානම අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. S8 දැම්මොත් එහෙම අඩු වෙනවා S8ෙන් දාපුවාම. right එතකොට අපිට මේ පහලින් පෙන්නනවා අපි දාලා තියෙන activities. පහලින් පෙන්නනවා අපි දාලා තියෙන activities මොනවද කියලා. එතකොට අපිට වෙනස්කමක් කරගන්න ඕන නම් එහෙම එඩිට් කරගන්න පුළුවන් අනවශ්‍ය එකක් තියෙනවා නම් ඩිලීට් කරගන්න පුළුවන්. එතකොට පෙන්නනවා මේ අපිට මේ ඉන්නේ ඇක්ටිවිටීස් මේ 2027 වර්ෂයට හදන එක කියලා පෙන්නනවා. right. දැන් එතකොට ඔන්න ඇක්ටිවිටි එකක් දාගන්න එක ඒ සබ්ජෙක්ට් එකක් දාගන්න එකට අදාළව ඔය දේ තමයි කරන්න තියෙන්නේ. අපිට ඔය විදිහට ප්ලෑන් එකේ අපි යෝජනා ටික අරගෙන තියෙනවා නම් ඔය විදිහට ඉතාලම කෙටි කාලයකින් මේ ටික ගොඩක් ඩ්‍රොප් ඩවුන් ඒවා තියෙන්නේ. ටයිප් කරන අවස්ථා අඩුයි. ඉක්මනින්ම අපිට මේක ඇඩ් කරගන්න පුළුවන් පැය දෙකකින් විතර, පැයකින් දෙකකින්. ඔය ටික ඉක්මනින් මේ සිස්ටම් එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි එන්න ඕනේ මේ වැදගත්ම දේ දැන් අපි මේ ටික දාගත්තට වැඩක් නැහැ අපිට වාර්තා ටික ඕනි වෙනවා වාර්තා ටික. එතකොට මම දැන් හදපු එකේ පළවෙනිම වාර්තාව විදිහට මම මෙහෙම පෙන්නන්නම් මේ මෙන්න මේ වාර්තාව ගත්තට පස්සේ ඔබට පේනවා දැන් මේකේ දැන් මේ ඌවපළාත් ආකෘතිය අනුව අපිට අතින් ටයිප් කරන්න දෙයක් නැහැ. ප්‍රධාන පරාසය, ප්‍රමුඛතා පරාසය, ගුණාත්මක යෙදවුම්, පාසලේ කටයුතු ඉදිමත් කිරීම. ඔය විදිහට අරමුණ අපි දාගත්ත ඒවා දාලා මෙන්න මේ පරාසය විදිහට අපි දාගත්ත ආකෘතියටම ටයිම් ෆ්‍රේම් එක ඔක්කොම වැටිලා එනවා අපිට මේක print කරගන්න තමයි තියෙන්නේ. අපිට මේක print කරගන්න තමයි තියෙන්නේ. මේ ආකෘතියටම අනුව අපිට මේක ලැබෙනවා. එතකොට අපිට ඕන නම් අර අනිත් පැත්තෙන් ඒ කියන්නේ අපි අර සිස්ටම් එකේ දාපු එකෙන් ගිහිලා එඩිට් කරගත්තොත් ආයෙ report එක download කරගන්න වෙනවා. ඒ නිසා අපි මේක download කරන්න කලින් බලලා අන්තිමට report එක download කරගත්තා නම් හොඳයි. නැත්නම් පැටලෙන්න පුළුවන්. අපි edit කරපු එක නැතුව පරණ report එක print කරලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා මේ විදිහට මේ ආකෘතියට report එක අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි තව අපිට අවශ්‍ය වෙන දෙයක් තියෙනවා මේ report එකක්. තව අපිට ඕනි වෙන report එකක් තමයි මෙන්න මේ විදිහට මේ S1 වලින් කීයක් ලැබුණාද මේ ආරම්භක ශේෂය අපි දාගන්න ගාන මෙතනට පෙන්නනවා. එතකොට S4න් කීයක් ඇවිල්ලා තියෙනවද S8න් කීයක් ඇවිල්ලා තියෙනවද වශයෙන් ආදායම් ටිකයි ඒ වගේම වියදම් ටික අපි දාපු REX1 එකෙන් කීයද 2 එකෙන් කීයද 3 එකෙන් කීයද ආදි වශයෙන් මේක හැදිලා report එක ඔටෝ හැදෙනවා. එතකොට අපිට තියෙන්නේ මේ print එකත් අරගෙන අස්සම් කරගන්න විතරයි. අපිට ඒක තෝරන මැනුවලි අපි කැල්කියුලේට් කරන්න යන්න ඕනේ නැහැ. අරහෙන් අපි ගණන් ටික හරියට දුන්නොත් මෙහෙන් report එක හැදෙනවා. ඊළඟට ඒක Excel එකක් විදියට ගන්නත් පුළුවන්. ඊට පස්සේ තව report එකක් තියෙනවා මේ financial කියලා එකක්. ඔබ දන්නවා මේකත් අපේ උපපළාත් ආකෘතිය තුල පාවිච්චි වෙන එකක්. එතකොට මේකේ වර්ෂය සඳහා දැන් අපි ගත්තට පස්සේ අර මුළු වියදම් වල එකතුව දැන් plan එකේ අපේ 1,95,000ක් ආවා.
එතකොට වියදම් A1,95,000 S1 ඉඳන් S5 දක්වා කොච්චරද? අර ආකෘතිය දීලා තියෙන විදිහට වෙනත් ප්‍රභව වලින් ඇවිල්ලා තියෙනවා S6 ඉඳන් S9 ඉඳන් කොච්චරද? එතකොට S10 යටතේ අපි මෙතන මුකුත් දීලා නැහැ. S10 දුන්නා නම් S10 යටතේ ගාණ එනවා සහ මෙන්න මේකේ එක්සිස් එකකින් අය කළ යුතු මුදලත් ඔටෝ හැදිලා එනවා. මම ඒක පොඩ්ඩක් පෙන්වන්නම් කලින් අනිත් රිපෝට් එකේ මේ 2026 කියලා හදලා තියෙන එකෙන් මේ 2026 කියලා හදලා තියෙන එකෙන් බලන්න මෙන්න මෙතෙන්ට ගියාම මේකේ බලන්න මම මේ කලින් 2026ට හදලා තිබ්බ සාම්පල් එකේ මෙන්න මේ S10 යටතේ අපේක්ෂා කරන මුදලක් එකක් දාලා තිනවා 75000ක් කියලා. එතකොට ළමයි 1000ක් කියලා දාලා තිබුණේ මේකේ. මම ඒක පෙන්නලා එන්නම් මේ සිස්ටම් එකේ මෙන්න මෙතන උඩට ආපුවාම අපි මෙන්න මේ 2026 කට ආවම මේ 2026 එකේ ඔබට පේනවා ශිෂ්‍යෝ 1000ක් ඉන්නවා කියලා මම දැන් මේ වෙන එකක් පෙන්වන්නේ අර ඉස්සරලා එකේ ළමයි 200යි හිටියේ S10 ක්‍රියාකාරීත්වය පෙන්වන්න ඕන නිසා ස්ටුඩන්ට්ස්ලා 1000ක් ඉන්නවා කියලා පෙන්නනවා. එතකොට අපේ ඒ S10න් අය කරන මුදල බෙදෙන්න ඕනි 1000න්නේ. එතකොට ඒකට S10න් හැදෙන මුදල අපිට බලා ගන්න පුළුවන්. මෙන්න බලන්න 75000 කියන එක 1000න් බෙදිලා ඔටෝ හැදෙනවා 75යි කියලා. එතකොට අපි x1 ගෙන් අය කරන මුදල වෙනම කැල්කියුලේට් කරන්න ඕනේ නැහැ. ශිෂ්‍ය සංඛ්‍යාව වැටලා තියෙන ආකෘතියට අනුව. මෙන්න මේක එනවා. ඊට පස්සේ විදුහල්පතිතුමන්ගේ අස්වන ඊට පස්සේ ඒ විදිහට ඒ සහතිකය ලබා ගන්න තමයි තියෙන්නේ. කොට්ටාස අධ්‍යක්ෂකතුමන්, කලාප අධ්‍යක්ෂකතුමන් ඒ වගේ. ඊට පස්සේ අනිත් එක තමයි මෙන්න මේ වාර්තාව. ඊළඟ එක තමයි මේක. ඒ කියන්නේ ආදායම් මූලාශ්‍ර වලින් ලැබෙන දේවල් වලින් ඔන්න 4,80,000ක් කියලා එනවා මගේ සිස්ටම් එකේ ඔබට පේනවා ඇති. දැන් මෙතෙන්ට ආපුවාම මේකේ පෙන්නනවා 4,80,000යි කියලා ටෝටල් එක. මේ ටෝටල් එකේ දැන් අපි මෙතෙන්ට ආවට පස්සේ ඔන්න මේ ටෝටල් එක 4,80,000යි කියලා පෙන්නනවා. ඊට පස්සේ S4න් කීයක් ඇවිල්ලා තියෙනවද? S8න් කීයක් ඇවිල්ලා තියෙනවද කියලා තියෙනවා. ඊළඟට වියදම් ශීර්ෂ ගත්තට පස්සේ REX2 එක ගත්තම 2.1 එකෙන් කීයක් ගිහින් තියෙනවද? 2.2 එකෙන් කීයද? ඒ ආදී වශයෙන් ටෝටල් එක කීයක් ඇවිල්ලා තියෙනවද? 3 එකේ 3.1 එකෙන් 3.3 අපි දීලා තියෙන මේ විදිහට තමයි මෙතන වැටලා තියෙන්නේ. එතකොට ඒකේ එකතුව කොහොමද? 3 එක කොහොමද? ඔය ආදී වශයෙන් සියල්ලම ඊට පස්සේ මෙන්න ටෝටල් එක වැටලා තියෙනවා. මේ 4,80,000ට මේ 4,80,000 බැලන්ස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකොල්ලෙත් අපිට කලාප කාර්යාලයෙන් print එක අරගෙන අස්සම් කරගන්න විතරයි තියෙන්නේ. මේවා මැනුවල් අපි කවුන්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට තවත් වැදගත් දෙයක් තියෙනවා. තවත් වැදගත් දෙයක් මේක අර දැන් අපි plan එක හදනකොට අපේ මික්ස් වෙලානේ තියෙන්නේ මාස විදිහට. හරියටම මොන මාසෙද කියලා වෙරලා නෑ. දැන් පරාස අණුව ගත්තට පස්සේ පළවෙනි පරාසේ මාස පිළිවෙලට නෙවෙයි තියෙන්නේ පරාස අණුව තමයි තියෙන්නේ. දැන් මේකේ මාස විදිහට ගත්තට පස්සේ මෙන්න මේකේ report එකක් දෙනවා. මේක නම් අපි අර ටිකක් අමතර වාර්තාවක් විදියට දීලා තියෙන්නේ. මේක තියලා print කරලා තියාගන්න පුළුවන් විදුහල්පතිතුමාගේ මේසෙ උඩ. එතකොට plan එක පෙරලා ඉන්න ඕනේ නැහැ. ජනවාරි මාසයට කොච්චර තියෙනවද? පෙබරවාරි මාසයට කොච්චරද? මාර්තු මාසයට කොච්චරද කියලා මේ report එක හැම වෙලෙම මේසෙ උඩ තියාගන්න පුළුවන්. එතකොට අර plan එකට වැඩ කරන්න ලේසි. ඒ කියන්නේ plan එකේ තියෙන ක්‍රියාකාරකම් මතක් වෙනවනේ දකින්නකොට. එතකොට කරන්න තියෙන ඒවා කට්ටියට ගුරුවරුන්ට බෙදලා දෙන්න හරි පුළුවන්. මේවා ඔයාගේ වැඩ තියෙනවා කියලා. ඒකකට කොච්චර වියදම් කරන්න පුළුවන්ද? මුළු වියදම කොච්චරද? මොන ප්‍රභවයෙන්ද ගිහිල්ලා තියෙන්නේ? දෙන්න පුළුවන් කියන ඒ සියල්ල මාසෙට වාර්තාවක් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඊළඟට අ, අපිට ගන්න පුළුවන් තව එකක් තමයි මේකේ සංවර්ධන වැඩසටහන් කීය. අපේ ප්ලෑන් එකේ සංවර්ධන වැඩසටහන් කීයක් තියෙනවද? ඒකට කොච්චර වියදම් කරනවද? අපේ දැන් කෝටියයි නම් බජට් එක කෝටියෙන් සංවර්ධන වැඩසටහන් වලට කොච්චර ප්‍රමාණයක් වියදම් කරනවද? ඊට පස්සේ මිලදී ගැනීම වෙනුවෙන් කොච්චර වියදම් කරනවද කියලා වார்த்தාවක් ගන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට කලාපෙන් එහෙම අහනවා ඔය කොච්චර තියනවද කියලා. එතකොට අපිට මේ report එක ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ප්‍රමුඛ පරාස අණුව ගන්න පුළුවන්. මෙතන ප්‍රමුඛ පරාස අණුව මේ කලින් අවුරුද්ද එක මෙතන වැටලා නැත්තේ අපි plan එක මේ data enter කරන්නේ මේ අවුරුද්දට නිසා ඊළඟ අවුරුද්ද වෙනකොට ওই ටික මෙහා පැත්තේ ඒ කියන්නේ මේ අවුරුද්ද ටික පෙර වර්ෂයට වැටෙනවා. දැනට මේක empty තියෙන එකයි.
එතකොට ওই විදිහට පරාසය පළවෙනි පරාසය කීයද දෙවෙනි පරාසය කීයද තුන්වෙනි පරාසය මේ කොල්ලේ ප්ලෑන් එකට අමුණන්න ඕන එකක්. ඒකක් තියෙනවා. ඊළඟට දැන් අපි S10 ගත්තට පස්සේ S10 වාර්තාවක් ඉල්ලනවා විශේෂ වාර්තාවක්. S10න් අපි යම් මුදලක් වියදම් කරනවා නම් මොනවටද වියදම් කරන්න කියලා. ඒ S10 අපි S10න් සල්ලි එකතු කරනවා නම් ඒ වාර්තාවත් මේ විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව තව සර්ච් ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මේක නම් ප්ලෑන් එකට අමුණන එක නෙවෙයි. මේක දැන් අපි ඔබතුමන්ලට අවුරුද්ද පුරාවටම මේක තියාගන්න පුළුවන් නේ ගත්තට පස්සේ. මේ සිස්ටම් එකට ලොග් වෙලා හැම වෙලාවෙම බලන්න පුළුවන් මොනවා හරි දැන් කලාපේ ඉන්න වෙලාවක හරි මොකක් හරි පළාත් දෙපාර්තමේන්තු හැරි ඇහුවොත් ටක් ගාලා ඒක බලලා උත්තරයක් දෙන්න පුළුවන් නිසා දැන් අපි මෙතනින් ප්ලෑන් නියර් එක දීලා 2026 අපෙන් ඇහුවොත් එහෙම ගුණාත්මක වේදෝම් මිලදී ගන්න කොච්චර තියනවද කියලා ඇහුවොත් සමහරටක මේක බැලුවට පස්සේ සල්ලි වෙන් කරලා තියෙනවා නම් මේකෙන් බලා ගන්න පුළුවන්. මෙන්න ගුණාත්මක වේදෝම් මිලදී ගන්න 1,50,000ක් වෙන් කරලා තිබුණා කියලා ටක් ගාලා බලලා කියන්න පුළුවන්. මේක print plan එකට print එකක් ගන්න නෙවෙයි. නමුත් අර අපිට ෆෝන් එකෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා ටක් ගාලා සර්ච් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනි නම් මොකද්ද තව ඇහුවොත් එහෙම S8න් කොච්චර වියදම් කරලා තියෙනවද? S8න් කොච්චර වියදම් කරලා S8න් කොච්චර වෙන් කරලා තියෙනවද කියන එක ගත්තොත් මේ S8න් මෙන්න මේවා ටික තමයි දාලා තියෙන්නේ කියලා ටක් ගාලා ෆෝන් එකෙන් බලලම කියන්න පුළුවන්කම තියෙනවා ඕනම ස්ථානයක ඉඳන්. එතකොට ප්ලෑන් එක පෙරලා පෙරලා දඟලන්න ඕනේ නැහැ, අරන් යන්න ඕනේ නැහැ. හදාගත්තට පස්සේ මේ විදිහට සර්ච් පහසුකම් දීලා තියෙනවා ගොඩක්. ඊට අමතරව තව එකක් දීලා තියෙනවා මෙන්න මේ කම්ප්ලීෂන් කියන එක. ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට අර වාර්ෂික සැලැස්ම ඉටු කළ දිනය කියලා එකක් කරනවා. ඒ කියන්නේ අපි අර වාර්ෂික ලිත හදනවා වගේ එකක් කරනවානේ. එතකොට ඒකෙදි මේ අපි කරන දෙයක් තමයි අපිට දැන් මේකේ පෙන්වන්න පුළුවන් total activities 19ක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන අපි දාලා තියෙනවා 19ක්. එතකොට මේකෙන් අපි ඇක්ටිවිටි එකක් කරපු ගමන්ම අපිට මේක අප්ඩේට් කරගන්න පුළුවන් ඒ දිනේ දාලා. මෙහෙම අප්ඩේට් මෙහෙම සේව් කරගත්ත ගමන් දැන් ඔන්න බලන්න මෙතන 19ක් තියෙනවා 3යි කම්ප්ලීට් වෙලා තියෙන්නේ. මේක සේව් කරගත්ත ගමන් මේක අප්ඩේට් වෙනවා 4ක් කම්ප්ලීට් කියලා. එතකොට මේකෙන් බලා ගන්න පුළුවන් අපි ප්ලෑන් කරලා තියෙනවා. ප්ලෑන් කරාට හැබැයි ඉවර කරලා තියෙන්නේ මෙච්චරයි කියන එක. එතකොට කොච්චර ප්ලෑන් එකේ තියෙන ඒවා කරන්න තියෙනවද තව? කියන පෙන්ඩින් වල පෙන්නනවත් කරලා නැති ඒවා. කරපු ටික අප්ඩේට් කරගත්තොත් මේකත් අපිට අ, වාර්තාවක් මේ print කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අර ෆෝන් එකෙන්ම බලලා මේ විදිහට අපි කොච්චර plan එක ක්‍රියාත්මක කරලා තියෙනවද කියලා වගේ පොඩි අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඔය දේවල් ටික තමයි මම හිතන්නේ plan එකට අවශ්‍ය වෙන මූලික දේවල්. සමහරට අපට මගහැරුණ දේවල් ඔබතුමන්ලාට කියන්න තියනවා වෙන්න පුළුවන්. මොනවා හරි මේ පැහැදිලි කිරීමේ ගැටලුවක් හරි මොනවා හරි දෙයක් තියෙනවා නම් අහන්න. එතකොට අපිට ඒකටත් උත්තරයක් දෙන්න පුළුවන්. සර් අපි කොහොමද මේක ඩවුන්ලෝඩ් කරගන්නේ මේ පැකේජ් එක වගේ? සර් මෙහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් පොදුවේ දැන් ඒ කියන්නේ මේ සිස්ටම් එකක් විදිහට අපි ඔව් දුන්නොත් එහෙම ලොකු කොස්ටයක් යන නිසා අපි ඩොමේන් හොස්ටින් දාලා තියෙනවා. ඒ කියන්නේ හැම ස්කෝලයකටම account එකක් තමයි දෙන්නේ. හැම ස්කෝලයකටම හොඳයි. account එකක් තමයි දෙන්නේ. එතකොට ඒ account එක දැන් මේ අපි සිස්ටම් එක ඉන්ට්‍රොඩියුස් කරන නිසා මේ අවුරුද්දකටම රුපියල් 4000කට තමයි දෙන්නේ. අවුරුද්දකට රුපියල් 4000කට. ඔව් එතකොට සර්ලා මේක දැන් අපි අද හෙට දෙනවා ඩිමෝ account එකක්. ඒ කියන්නේ හැමෝටම මේ සිස්ටම් එකට ගිහිල්ලා බලලා දැන් මම ඔය කරා වගේ ඇක්ටිවිටිස් දාලා දාලා බලන්න පුළුවන්. හැබැයි ඒකෙන් හරි හරි. හැමෝම එකම ප්ලෑන් එකට වැටෙන්නේ. ඒතකොට ඒකෙන් සර්ලාගේ ඉස්කෝලේ ප්ලෑන් එක ගන්න බෑ. නමුත් අර ප්‍රැක්ටිස් කරන්න වගේ පුළුවන්. ඊට පස්සේ සර්ලාට මේක වටිනවා හොඳයි ගත්තොත් ප්‍රයෝජනක් තියෙනවා වගේ හිතෙනවා නම් අපේ මේ ඔය මැසේජ් දාන මේ ප්‍රභාත් ඉන්නවා ප්‍රභාත්ව කන්ටැක්ට් කරගත්තට පස්සේ මේ ගන්න පුළුවන් ඉස්සෙල්ලා සර්ලා මේක ප්‍රැක්ටිස් කරලා බලන්න පොඩ්ඩක් ඩිමෝ account එක දුන්නාට පස්සේ එතකොට ඒකෙන් සර්ලාට ගන්න ඒක පුළුවන්. තමයි ඉස්සරහට. ඔව් සර්. හොඳයි හොඳයි. හරි සර්. මේකෙන් ඇනුවල් ප්ලෑන් එක විතරද යන්න පුළුවන් 5 year ප්ලෑන් එකට යන්න බෑනේ 5 year plan එකට නම් හදලා නෑ මම. right. තව මේකේ තියෙනවා ඔව් සර් කියන්න.
මේ භාෂා තුනටම හදාගන්න පුළුවන්ද සර් මේක? එනවද එතන? මොකද්ද සර්? මේක සිංහල විතරද නැත්නම් භාෂා දෙමළ මේකේ භාෂා ටැමිල් තියෙනවා. මේ අපි දැන් මෙතෙන්ට ගිහිල්ලා මේ ටැමිල් වලට ටැමිල් සිලෙක්ට් කරොත් අපිට මේ විදිහට ටැමිල් වලින් එනවා මේ. ටැමිල් වලින් මේ ටික අපිට සිලෙක්ට් කරලා ප්ලෑන් එක ටැමිල් වලින් හදා ගන්න පුළුවන්. ඕකේ සර්. Thank you. තව මොන හරි සර්ලා ගැටලු තියෙනවද? ඒ කියන්නේ සර්ලා මේකෙන් අපිට ඔයගොල්ලෝ මේ 5 ඔව් සර්. 5 year plan එකකුත් මේකට හදන්න පුළුවන් විදිහට මොන සිස්ටම් එකකින් හදලා දුන්නා නම් ලේසි නේද අපිට එකපාරම එකම හදාගන්න. ඔව් 5 year plan එකනේ. ඔව් සර් අපි ඒක බලන්නම් මේ කරන්න. ඒ කියන්නේ අර 5 year plan එකෙන්නේ මේ වාර්ෂික සැලැස්මට එන්නේ නේද? එතකොට ඒකට මැච් කරගන්න ඕන. දැන් අපි ඇනුවල් ප්ලෑන් එක දෙනකොටම 5 year plan එකක් දෙන්න ඕනේ. ඔව් එතකොට තමයි කලාපකාරයාලෙහිම ඒක මේ සර්ටිෆයි කරලා අපිට දෙන්නේ. ඔව් ඒ හින්දා අපිට 5 year plan එකත් එක්ක මේක හරි ගසලා දුන්නොත් හොඳයි නේ. හරි සර් හරි. ඔව්. එතකොට අපිට දෙකම මෙල්ලදී ගන්න පුළුවන් නේ. ඔව් නේ සර්. ඔව්. හරි ඒක හදලා දෙන්නම් සර්. බොහොම ස්තුතියි. ඔව් සර්. එතකොට සර් මේ චූටි දැනගැනීමක් මේ මෙතන අපේ මේ ඌව පළාතේ නොවන සර්ලා ඉන්නවද දන්නේ නැහැ නේද? එහෙම ඉන්නවනම් මේ ආකෘතිය ගැන ඒ කියන්නේ සර්ලාගේ ආකෘතිය වෙනස් ඇතිනේ පොඩි අදහසක් දෙන්න පුළුවන් ඒත් දැන්. අවසර මම උතුරු මැද පළාතේ ඔව් අපේ සර්. ආකෘතිය මම උතුරු මැද ඔව් පළාතින් කතා කරන්නේ. ඔව් සර්. අනුරාධපුරේතර ඔව් අපේ කලාපේ මේ ටිකක් ආකෘති පොඩ්ඩක් වෙනසක් තියෙනවා වගේ දැක්කා මම. ඔව්. මේ බලුවට පස්සේ තමයි හරියට කියන්න පුළුවන් වෙන්නේ මේ ආකෘතිය නෙමෙයි වගේ අපි පාවිච්චි කරන්නේ. හා හා. ඒක බලුවට තමයි කියන්න වෙන්නේ සර්. එකපාරට මේ අර ටිකයින දැක්කේ. ඔව් සර් පොඩ්ඩක් එහෙනම් මේ අපේ ප්‍රභාත්ව ඉන්නවා. ප්‍රභාත් කියලා මැසේජ් දාන කෙනා පොඩි මැසේජ් එකක් දාන්න අපි සර්වර් කන්ටැක්ට් කරගන්නම්. එතකොට ඒ ආකෘතියත් එක්ක බලලා සර්ලාට ගැලපෙන විදියට ඒක කරන්න පුළුවන්ද කියලා බලන්න. රයිට් ඔකේ සර්. හරි. දැන් ඔබතුමා කිව්වනේ නේද ඉස්කෝල වලට පාස්වර්ඩ් එක යූසර් නේම් එක ඔව්. දෙනවා කියලා. ඔව් සර්. ඒ කොහොමද ඔයගොල්ලෝ අදලා තියන්නේ ඒක? එක සැරේම දෙනවද නැත්නම් ඉස්කෝල ගානට ඔයගොල්ලෝ දෙනවද WhatsApp නෑ නෑ එකේ? ඉස්කෝලෙන් සර්ලාට පර්සනල් දෙනවා. ඒ කියන්නේ දැන් අපි සර්ලා ඒ කියන්නේ නැත්තම් තව කෙනෙක් ෂෙයා කරගත්තොත් සර්ගේ account එකකින් හැදුවොත් සර්ගේ data ටික නැති වෙනවා. ඒ කියන්නේ ඒක උඩනේ ආ ලියවෙන්නේ. ඒ නිසා ඒක දැන් සර් ඔව් මේක ගන්නවා නම් එහෙම සර් මේක දැන් අපේ සිස්ටම් එකට ගියාට පස්සේ දැන් ඇත්තටම සර්ලාට සල්ලි ගෙවනවා නම් එහෙම දැන් ඉස්කෝලෙන් ගන්නවා නම් දැන් අපි මේකෙම දාලා තියෙනවා අර වාර්ෂික සැලැස්ම සකස් කිරීමට ඊළඟ අවුරුද්දට දාගන්න පුළුවන් කියලා. සර්ලාගේ දැන් මේක ඔව් ඉස්කෝලේ account එකට ගියාට පස්සේ මෙන්න මෙතන මේ ඉන්වොයිස් කියලා තියෙන මේ ඉන්වොයිස් කියන එකට ගියාට පස්සේ සර්ලා මේක ගන්නවා කියලා කිව්වොත් එහෙම දැන් ඉන්වොයිස් එකක් සර්ලාට මේකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ගත්තට පස්සේ මෙතන මේ සාම්පල් එකක් දාලා තියෙන්නේ. එතකොට ඒ විදිහට ඉන්වොයිස් එක ගන්නත් පුළුවන් සර්ලාට පර්සනල් තමයි දෙන්නේ. යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. මේ විදිහට දෙනවා. හරි. හරි. ඒ කවදා විතර අපිට මේ ගණන් මේ අරගන්න පුළුවන්ද? සර් මේ සර් කොහෙද ඉස්කෝලේ ඌව පළාතේද? ඌව බලත ඔව්. දෙන්න පුළුවන් සර්. ඒ කියන්නේ සර් අපි ඩිමෝ account එකක් දෙන්නම් මේ හෙට වෙනකොට. සර් බලන්න. සර්ට මේක ගැලපෙනවා නම් මේ අපි අනිද්දා වෙනකොට සර්ට දෙන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. පේමන්ට් එක කරාට පස්සේ account එක දෙන්න පුළුවන් ටක් ගන්න. ඉක්මනට. හරි හරි. මේ පේමන්ට් එක කොහමද මේ චෙක් වලින් ඕනේද නැත්නම් ක්‍රෙඩිට් කේස් වලින්ද? නෑ අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ සර්. ඒ කියන්නේ සර් ඉස්කෝලෙන් ගෙවනවා නම් සර් චෙක් එකක් ගෙවන්න වෙන්නේ නේද? එහෙම ඔව්. ඒක සර් හොඳ විදියක් බලලා මේ ප්‍රභාත්ව කන්ටැක්ට් කරගන්න. එතකොට එයාත් එක්ක කතා කරගන්න පුළුවන්. හරි. ඔබතුමා කොයිද මේ ඌව පළාතේද? ඔව් මම ඌව පළාත සර්. කොයිද? මම සර් පස්සර සෙන්ට්‍රල් කොලෙජ් එකේ IT ගුරුවරයා. හරි හරි හරි.
එතකොට දැන් මේ ඉස්කෝල වලටත් පොඩි සේවයක්ත් එනවා. අපි මේ කරපු දේ පොඩ්ඩක් එළියට දෙන්න පුළුවන් නිසා තමයි මේක කරන් යන්නේ. හරි එතකොට හරි. ඉස්කෝල ප්ලෑන් හදලා තියෙනවා. ඉතින් කලින් ඒතර අඩුපාඩු සර්ලා පොඩ්ඩක් දෙනවා නම් අපිට මම ලේසි මේක. ඔව්. ඔය මේ මිස්සර එහුවා වගේ ඔව් සර්. ප්ලේන් එකත් එක්ක මේ අදලා දෙන්න ඔව් සර් පොඩ්ඩක් අපේ කලාපයේම වෙන කලාපේ ෆයිව් ප්ලේන් එකත් එක්ක තමයි දෙකම තමයි ලේසි අපිට. හරි සර් හරි. මම මහියංගන කලාපේ සර්. වැඩි මඩනේ හරි සර්. නෑ මහියංගන. මහියංගන්නේ හරි සර්. මහියංගන කලාපේ. හරි සර්. පංගරගම. අනික එක මේ දැන් අර සැකියු එකටම එකතු කරන්නේ ඔව් සර්. මේ 5 year plan එකෙන්නේ අපි උද්ෘතයන් උපුටා ගැනීම කටයුතු ඔව්. වාර්ෂික සැලසුම ගන්නෙ. ඔව් සර්. ඒ නිසා සර් අනිවාර්යෙන් 5 years plan එක ඕන වෙනවා නේ සර්. හරි සර් පොඩි ටයිම් එකක් දෙන්න හදලා දෙන්න. හරි right okay. එතකන් සර්ලට මේක දැන් කොහොමත් ඒකෙන් එන්නේ. සර් නමුත් පොඩ්ඩක් මේකෙන් හදාගන්න පුළුවන් නම් account එක අරගෙන මේකෙන් හදාගන්න අරක දෙන්නම්. ඒතකොට බාර දෙන්න කලින් අපිට දෙන්න පුළුවන් නේ. ඔව් ඔව් ඔව්. ඔව් හරි. හෙලෝ සර් ඔව් සර්. මේ ඩිමෝ account මම මධ්‍යම පළාතේ ඩිමෝ ඔව් සර්. account එක කොහොමද අපි ගන්නෙ මේකට මේ group එකටම ඔව් share කරනවද ඔව් group එකට share කරන්නම් සර්. ඩිමෝ account එක නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සර් ඒකෙන් ගිහිල්ලා ඕන කෙනෙක්ට ඊට පස්සේ මේ ඔව් නෑ ඒක අරගෙන කරලා බලන්න. ඔව්. ප්‍රැක්ටිස් කරගන්න ඔව් පුළුවන් නේ ප්‍රැක්ටිස් කරලා බලන්න සර්. පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ඔව් ඊට සර්. පස්සේ අපි අපේ කලාපේ පැත්ත දෙකේ අපේ පළාත් එකේ වෙනසක් තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් මම අර සර් කිව්ව විදිහට ඔව් පොඩ්ඩක් කියන්නම් ඔව් සර්. කියලා ඉවරලා එතකොට අපිට ඕන විදිහට ඒක වෙනස් කරගන්න වෙයිද මොකද්ද ඔව්. කියලා බලලා ඉවරලා අපි හොඳ විදිහක් කරමු හරි සර් හරි. හරි සර් එක්ස්කියුස් මී ඔව් සර්. සර් මේ අර මේ වාර්ෂික කලස් මේ ඔව් සර්. ඉස්සරහම පොඩ්ඩක් ගොඩාක් විස්තර මේ ඉස්කෝල සම්බන්ධයෙන් මේ ඉස්කෝල සම්බන්ධයෙන් ගොඩාක් විස්තර ඉස්සරහම ආ දාලා තමයි මේ වාර්ෂික ඔව් කලස් සර් ඉස්සරහම ඒක අටෙන්ඩ් වෙන්නේ. ඔව් මම පෙන්නුවේ නෑ පොඩ්ඩක්. ඒක දානවද මේක එකම ඔව් එක ඔව් කරගන්න සර් විදිහට? ඉන්න ඒකේ අර මම කිව්වේ කොටස් දෙකක් සර්ලාත් එක්ක මේ පොඩ්ඩක් සාකච්ඡා කරපු නිසා ඒ කොටස කිව්වේ නෑ. මෙන්න මෙතනින් මේ මෙතනට ගියාට පස්සේ ඒක තමයි තියෙන්නේ. මේ සිස්ටම් එකේ. එතෙන්ට සර්ට යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි හම්බ වෙනවා. මේකේ අර අනිත් account එකමනේ එකට දෙන එක දෙන්න. අපිට දෙන එකම යූසර් ඔව් පාස්වර්ඩ් නේ ඔව් ඒකට ඔව් ඒකට ඒකම වෙනම දෙනවා. දෙනව නේ නේ. ඔව් ඒකම දෙන්නම්. ආ. එතකොට මෙතෙන්ට ගියාට පස්සේ ස්කූල් ප්‍රොෆයිල් එක. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඉස්කෝලේ ලාංඡනය, මේ කොඩිය, භෞතික සැලැස්ම, මේ දේවල් ඔක්කොම අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඊට අමතරව අර ටිකක් ඉල්ලනවනේ ඌව පළාත් සැලැස්ම මෙන්න මේ විදිහට මේ ඉල්ලන ඔක්කොම තොරතුරු ටික මේ සිස්ටම් එකට දාගන්න පුළුවන්. දාලා ඉවර වෙලා මේ රිපෝට් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉල්ලන ඔක්කොම ටික. අර ප්‍රසම්පාදන කමිටු වාර්තා, පහුගිය අවුරුදු වල ප්‍රතිඵල, ඇදහැලීම්, පාසලට ඇතුළත් වීම මේ ඔක්කොම ඉල්ලනෝනේ රිපෝට් එක. ඒ රිපෝට් එක මේකෙන් ගන්න පුළුවන්. මම ඒක වැඩිය මේ හයිලයිට් කරන්න ගියේ නැත්තේ දැන් සමහර ඉස්කෝල වලින් මේ දැනට ඒක හදාගෙන තියෙනවනේ. ඒ කියන්නේ හැම අවුරුද්දෙම අර වෙනස් වෙන්නේ පොඩි දේවල් ටිකන්නේ. ඒ දේවල් ටික තියෙන නිසා මේක ඉතින් මේ සිස්ටම් එකට දාගත්තොත් ඊළඟ අවුරුද්දේ ඉඳන් print එක ගන්නත් පුළුවන්. ඒක සර්ලාගේ පහසුවක් කොහොම හරි. ඒකත් දෙනවා අපි මේ සිස්ටම් එකත් එක්ක. තව එකක් සර් අර ඔව්. මේ අර රිපෝට් එක පෙන්වන රිපෝට් එකකින් අර බජට් එක තියෙනවද ස්කෝල් බජට් එකේ කොයිකද සර් පොඩ්ඩක් ඉන්න මේ. අපි ඒක බලමු. වාර්ෂික සලස්කම බජට් එකකුත් දාලානේ අනුමත කරගන්නේ. ඒක තියෙනවද? ඔව් සර් ඉන්න තියෙන රිපෝට් ටික පෙන්නන්න. ප්ලෑන් එකට ඒ කියන්නේ අපි මෙන්න මෙතෙන්ට ආවට පස්සේ සර් අහන්නේ මේ රිපෝට් එකද? ඒක නෙවෙයි. ඒක නෙවෙයිනේ. ඒක අර අර මේ රිපෝට් එකද සර්? ඇදිලා එන එක. ඒ කියන්නේ මුළු වියදමයි එක්සිස් එකගෙන් අය කළ යුතු මුදල එන එක. ඒ කියන්නේ S10න් කොච්චර ඒක නෙවෙයි සර් ඒක ඉස්සරහම අර අය තනියම වැය තනියම තියෙන විදිහට ඒක තියෙනවා මේ
ආ සර මේ අර මේ ආදායම් ටික S1 S2 ටික තියෙන මේ විදිහට ටික නේ මේ ඊට report එක. පස්සේ වේ කරන එක. ඔව් මේ තියෙන්නේ මේ report මේකෙන එකේ. විදිහට තව එකක් තියෙනවා. ඔය සර් කියන්නේ සර් මේ අර ඔව්. අපි සෑම මේවා 8 S8 මේවා 8 දක්වා ඊළඟ වැය සීසත් ඔව්. ඔක්කොම එකතුව හදාන ආදායම් ප්‍රකාශයයි වියදම් වැය ප්‍රකාශය කියලා දාලා ඔව්. අර ශීර්ෂ ඔක්කොම දාලා සර් කිව්වේ කියලා S8ක් දාලා ඔක්කොම දාලා වාර්ෂික අයවැය ඇස්තමේන්තුව කියලා පිටු මම හිතන්නේ 3ක් 4ක් ඔව් ඒක නෙත් මේ තියෙන මේක S10න් එන එක තියෙන S1න් අපි දාලා තියෙන ටික විතරයි මෙතන දැනට S ටික දාපු ටික ඔක්කොම මේ විදිහට එකක් එනවා. S වලින් හරි එන ඕක ඒක මේක තමයි. මේක නේ සර්. ඊට පස්සේ ඔව් REX වලින් එන 2. REF2 එකෙන් එන එකතු වෙනවා. ඊට පස්සේ 3 ඔව් එකෙන් එහෙම එනවා. මේ වார்த்தාව නේද සර්? ඔව් අන්තිමට එකතුව ඔව්. සියල්ලම එකතු ඔව් අරගෙන සියල්ලම S8න් එකතු වෙන එක කියනවා. මේ තියෙන 4 ලක්ෂ මේ 4,80,000ට මේක මේ බැලන්ස් වෙන එක නේද? ආදායම් ටිකයි ඔව්. වියදම් ටිකයි. හරි සර්. ආදායම් ටිකයි මේ වීදම් ටිකයි දෙකම බැලන්ස් වෙන්න ඔව් බැලන්ස් ඕන. වෙනවනේ මේ ආදායම් ටික මේ එනවා මේකට අදිස් බැලන්ස් වෙනවනේ. හරි. ඔව් වියදම් ටික. ඒක එක කොල හිටිනවනේ. ඔව් ඒ කොළ දෙකකට වෙන වෙනම ගන්න පුළුවන්. ඔව්. print එකේදී ගන්න පුළුවන් මේ කොළ ආදායම් ටික මෙහෙම ගත්තොත් එකකට එනවා. වියදම් ටික අනිත් කොළයට ඇවිල්ලා මෙහෙම අස්සනට යනවා. හරි නේද? මේක පළාතෙන් පළාතට වෙනස් වෙනවද සර්? ඔව් මම දන්න විදිහට නම් වෙනස් වෙනවා. ඒ කියන්නේ අර ආකෘතිය කියන්නේ එකම දේවල් තමයි මං හිතන්නේ ෆෝමැට් එකේ වෙනසක් තියෙනවා වගේ. අපි මේක ඩිමෝ account එක දුන්නාට පස්සේ සර්ලා පොඩ්ඩක් report එක download කරලා බලන්න කරලා. එතකොට සර්ලා ගිය අවුරුද්දේ plan එකත් එක්ක පොඩ්ඩක් check කරගන්න පුළුවන් නේද? ඌව පළාතේ නම් මේ ආකෘතිය. අනිත් පළාත්වල මං හිතන්නේ අර පොඩ්ඩක් වෙනසක් වෙනවා. දැන් මේක මම වර්ඩ් කියන අර ඩොකියුමන්ට් එකේ බජට් තියෙන්නේ. සර් ඔව් සර්. මම කියන අර බජට් කියන එක ඔව්. පොඩ්ඩක් මේ ආකෘතියට වඩා පොඩ්ඩක් වෙනස්. ඒක පොඩ්ඩක් බලන්න ගිය සලසුරුත් එක බලනකොට ඒක බලන්න පුළුවන් පොඩ්ඩක්. නැත්නම් සර් මම එහෙනම් ගෲප් පොඩ්ඩක් එකේ ඒ හරි ෆෝමැට් එක ඒකට පොඩ්ඩක් ෆොටෝ දාලා එකක් දාන්න. තිබුණා හදාගන්න පුළුවන්. මේ group ඒක එකට දාන්න පොඩ්ඩක් ඉතින්. මම වෙලා හරි ඒක දාන්න. හරි සර්. සර් මං වයඹ පළාතේ. එතකොට මේ අපෙත් පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා වගේ කියලා මට හිතෙන්නේ. ඔයම් පළාතේ සර් කොහෙද මට අර උදේ කතා කරපු කෙනාද? නෑනේ. නෑ සර් මං ගිරිවුල්ල කලාපේ වයඹ ගිරිවුල්ල ආ කුරුණෑගල දිස්ත්‍රික්කේ. සර් හරි. මේ සර් ඩිමෝ account එක මං දැන් අපි දාපුවාම මාත් චුට්ටක් චෙක් කරලා බලන්නම් සර්. එහෙම වුණොත් ඔව්. මං කෝල් එකක් ගන්නම්. හරි සර් හරි. හරි හොඳයි සර් ගොඩක් ස්තුතියි. alright thank you. මේක දැන් අපිට ගන්න කොහොමද මේක අපි? අපිට දානවද? ඔව් සර්. හෙලෝ මොකද සර්? අපිට මේ දැන් මේක ලින්ක් එකක් විදිහට තියෙන්නේ මේ ටික නෑ කොහොමද ලින්ක් එක ඔව් රෙකෝඩින් ලින්ක් එකක් එක විදිහට ඒ තියෙන්නේ? කියන්නේ දැන් අපේ ඔය annual මම අර අවශ්‍ය ෂෙයා කරලා තිබුණේ අපි annualplan.lk කියන එකට ගියාට පස්සේ ඒකේ තියෙනවා මේ ඔව්. වාර්ෂික සැලැස්ම කියලා. ඒක ක්ලික් කරපු ගමන් සර්ලට දෙන යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගහපු ගමන් මේ සිස්ටම් එක ඇතුළට යනවා. එතකොට සර්ලාගේ plan එක හදාගන්න තමයි තියෙන්නේ. සර්ලා plan එක විතරයි සර්ලාට පෙන්වන්නේ. අනිත් ඉස්කෝලවල ඒවා පෙන්වන්නේ නැහැ. එතකොට සර්ලාට වරදින්නෙත් නැහැ. ඒ කියන්නේ සර්ලාගේ details ටික විතරයි තියෙන්නේ. සර් තියෙන ඒකට සර් යන යුසර්නේම් පාස්වර්ඩ් දෙනවද? ඔව් අපි දෙනවා. මේක ඒක 3500 4000යි. මොකද්ද? හෙලෝ මේක 3500ද 4000යිද? 4000යි. 4000 සර් නේ. ඒක ඩිමෝ account එකට යන්න යුසර්නේම් පාස්වර්ඩ් මොකද්ද? ඩිමෝ එකට යන්න සර් යුසර්නේම් ඒකට group පාස්වර්ඩ්. එකකට දානවා සර්. ඒකට group එකකට දානවා. හොඳයි සර් හරි හරි. හරි සර්. සර් දැන් මේ REX දෙක ඔව්. යටතේ ඔව්. දැන් මේකේ මේ අයවැය ලේඛනේ මේ REX දෙක යටතේ එක යටතේ විස්තර කරන්න තියෙනවානේ. ඔව් මේ සර්. ඔව්. ඔව්. කොට ඒක ඒක තියෙනවා සර්. තියෙන්නේ. ඔව් ඒක අපි ඇතුළත් කරනවා. දැන් මෙතන මේ ඒක අපි හිතුවේ සර්ලගෙන් ඔය අදහස ආපු එක හොඳයි. දැන් සමහර ඉස්කෝල වලින් 2.12 අර චක්‍රලේඛනේ කීපයක්නේ දීලා තියෙන්නේ. 2 ඒ කියන්නේ 2 එක ගත්තොත් ඒකේ 3ක් වගේනේ දීලා තියෙන්නේ. සමහර ඉස්කෝල වලින් ඕක විස්තර කරලා 2.1 2 3 කියලා ගොඩක් දාගන්නවා. එතකොට ඔව් නෑ දැන් කලාපිනුත් අපිට ඔව් මේ අපෙන් අහනවා දැන් මේ
RX එක යටතේ මේ කොටස් කරලා කියන්නේ කියලා RX දෙක ගත්තොත් ඒක ඔව්. යටතේ කොටස් කරලා මේ වියදම් ගන්න කියලා. ඔව් එතකොට අපි මේක PDF එකට වඩා Excel sheet එකකට යන එක තමයි හොඳ කියලා දැන් මම හිතලා තියෙන්නේ. ඒ කියන්නේ එතකොට Excel sheet එක සර්ලාට ඩවුන්ලෝඩ් කරගත්තම මේ ශීර්ෂ ටික පෙන්නනවා ඕනි දේ ඉස්සරහින් ලියා ගන්න පුළුවන් sheet එකේ. ඒ කියන්නේ දැන් අපි දාලා දෙන දේම නෙවෙයිනේ සර්ලා සමහරට එකේ ලියා ගන්න. ඒ කියන්නේ චක්‍රයකනේ තියෙන්නේ 3ක් වගේනේ. එතකොට ඔව්. Excel sheet එකක් download කරලා දැන් 2.1 එකෙන් මොකද්ද 2 එකෙන් මොකද්ද ගණන් හදන්න ඕනේ නැහැ. ගණන් ටික ඔටෝ වැටෙනවා. අර අවශ්‍ය දේ විතරක් ලියා ගන්න පුළුවන් අවශ්‍ය පාසලට. එතකොට මට හිතෙනවා. ඔව්. ඔව්. හරි. 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 හරිස එහෙනම් ගැටලු ඒ කියන්නේ මොනවා හරි දැනගන්න දෙයක් නැත්නම් අපිට මීටින් එක ඉවර කරන්න පුළුවන් ඩෙමෝ account එක group එකට දාන්න පුළුවන් ඊට පස්සේ මොනවා හරි තියෙනවා නම් වෙන පළාත්වල සර්ලා හරි තියෙනවා නම් පොඩ්ඩක් අහන්න. ඌව පළාතේ පස්සර ඉස්කෝලේ ICT සර් කෙනෙක් කරනවා. ගැටලු මොනවා හරි තියෙනවද තව? සර් දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. උසස් පෙළ විභාගය යන කාල සීමාවනේ මේක. ඔව් සර්. දැන් ඒක ඉන්නවනේ ඔව්. මේ විභාග අධිකාරිවල ඔව්. එන්න දෙකම අපිට කරගෙන යන්න බෑ. සෙප්තැම්බර් මාසෙ ඉවර වෙන්නේ ලබන මාසේ. ඔව් සර්. ඒකට ඒක ඉවර වුණාන් පස්සේ අපිට මේක ගන්න පුළුවන් නේද? පුළුවන් සර්. අවුරුද්දක් සර්ලා ගෙවන දවසේ ඉඳන් අවුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ සර්ලාට දැන් අර නොවැම්බර් 15ට කලින් මේක අපි අර හරි ක්‍රමයට නම් අනුමත කරගන්න ඕනේ කියනවනේ නේද? ඇස්සින් තියෙන ඒ නිසා තමයි අපි මේ කලින්ම කිව්වේ සර්ලා ලබන මාසේ හරි ගන්න. ඉතින් වැඩි කාලයක් ගත වෙන්නෙත් නැහැ නේ හදාගන්න. යෝජනා ටික තිබුණොත්. 5 ප්ලෑන් එක මේකත් අතරම තියෙන්න. ඔව් හරි හරි. අපි අරම ගන්නවා ඒක. ඔව් සර්. ප්‍රශ්නක් නැහැ. හරි. 5 ප්ලෑන් එක ඕනේ. හරි සර්. දැන් සර් මේකේ 5 ප්ලෑන් එකටත් ලොගින් එකක් තියෙනව නේද මේකේ? දැනට නෑ සර් 5 year plan එක. එහෙම වුණොත් 5 year plan එකත් හදලා ඒ user name password වලින්ම දෙන්න. ටැබ් එක තිබ්බට නෑනේ. එතන යන්න බෑනේ. නෑ 5 year plan නෙවෙයි සර් තියෙන්නේ දෙකක්. අර එකක් තියෙනවා මේ වාර්ෂික සැලැස්ම අනිත් එක මේ අර මුලට කොළ ටිකක් එනවනේ. පාසලේ විස්තර ඉතිහාසය දැක්ම මෙහෙවර. මධ්‍ය කාලීන සැලැස්ම කියලා තියෙනද කොට? ඔව් ඔව් අන්න එයා. එතන මේ එතන අර මේක එන්න ඕනේ සර්. ඒ කියන්නේ මොකද්ද අපි අර මුලට දාගන්න කොටස් ටිකක් තියෙන්නේ. ඒකනේ. ඔව් ඒක තියෙන්නේ. අන්න එතනට එකක් ආවනම් මධ්‍ය කාලීන සැලැස්ම කියලා මේකත් එක්ක ලින්ක් වුණා නම් සර් වැඩේ ගොඩක් සාර්ථකයි. සාර්ථකයි. හරි සර් අර 5 year plan එකත් හදලා දෙන්න. හරි සර් හරි. ඔව් කියන්න. සාමාන්‍යයෙන් අපිට කියන්නේ 5 අවුරුදු සැලැස්ම හදලා එකකින් වාර්ෂික සැලැස්ම ගන්න කියලා. ඒකට අපිට අර වාර්ෂික සැලැස්ම විතරක් හදාගත්තාම එතන ගැටලුවක් එන්නේ නැද්ද? ඔව් ගැටලුවක් එනවා. එතකොට අපි එනම් පස් අවුරුදු සැලැස්ම හදලා දැන් ගොඩක් වෙලාවට දැන් ඕක ඇත්ත කතාව ඒක. නමුත් අර සමහර කට්ටිය ගොඩක් වෙලාවට කරන්නේ අරකටනේ බර දෙන්නේ මේ වාර්ෂික සැලැස්මටනේ. ඒතකොට අර ඒ නිසා තමයි මේක අපි මුලින් ඩෙවලොප් කරේ. දැන් ඒතකොට ඕකට අපි ලින්ක් කරගමු පස් අවුරුදු සැලැස්ම. මුලින්ම 5 අවුරුදු සැලැස්ම හදාගත්තොත් තමයි වාර්ෂික සැලැස්ම හදාගන්න යන්න පුළුවන්. ඔව් ඔව්. ඒක ලේසි ක්‍රමය. ඔව්. එහෙනම් 5 අවුරුදු සැලැස්ම හදලා දාන්න ඉස්සර. සර් ඒක ඩෙවලොප් කර 5 අවුරුදු සැලැස්ම ඩෙවලොප් කරා නම් හොඳයි කියලා හිතෙනවා. ඒකට අපිට හැමෝටම ලේසි. ඒතර ඉතින් දාපුවාම අපිට මේ 1 year plan එක ගත්තා ටක් ගාලා අතනින්ම ශීර්ෂ ඔක්කොම ඇදිලා එනවනේ. නැත්නම් ඒක අන්බැලන්ස් වෙයි නේද දෙපැත්තේ. ඔව් ඔව් සර් හරි. ඒක හදලා දාන්න. එතකොට මේ දැන් අපිට 5 අවුරුදු සැලැස්ම හදලා ඒක ගන්න තිබුණොත් තමයි අපිට ගන්න අර හිතෙන්නේ ඇත්තම කිව්වොත්. අපි නැත්තම් අර වාර්ෂික සැලැස්ම විතරක් තිබුණොත් අපි ගැටලුවකට මුහුණේ. අනිත් එක මම අහන්න හැදුවේ අර දැන් ටස්ට් ඒරියා 5ක් තියෙනවනේ. ඔව් ඔව්. මුල සම්බන්ධ වුණේ නෑ. ඇත්තට මම පොඩක් ආගදී සම්බන්ධ වුණේ. මේ ඒකට ඒ ටස්ට් ඒරියා 5ට
ගැළපෙන විදිහටද සර්ලා එක තියෙන්නේ කියලා චුට්ටක් විතර තරහ නැතුව කියන්නකෝ. ඔව් ඒ කියන්නේ මෙහෙම අපි පහක් දාලා තියෙනවා. නමුත් ඒක අපිට අර ඔව්. කන්ෆර්ම් කරලා නැහනේ තාම නේද? ඌව පළාත් තුල ඒක හරියටම කොහොමද? රස්නාහිර පිටාතේ දැන් විදුහල්පතිවරු දැනුවත් කළා ටස්ටේරියා 5 යටතේ මෙහෙම ඒක මැඩම් මේ කියන්නේ ආපදා සම්බන්ධව නේද? ඔව්. ඔව් ඒකට අපිට ගැලපෙන්න හදාගන්න පුළුවන්. නමුත් අර මෙහෙ තාම දැනුවත් කිරීමක් අපිට අර තාම මීටින් තිබුණේ නැහැ. ඒකත් එක්ක එහෙම වුණොත් මේක වෙනස් කරනවා ඒකට ගැලපෙන්න. හරි සර් සුටක් අපි ආ. යාර පස් අවුරුදු සැලැස්මයි ටස්ටේරියා 5යි ඔව්. මේකට ඇඩ් වුණොත් නම් දැන් සර්ලා සමර්ථනය වෙන්න ඉඳලා මං ඔව්. එතකොට එහෙම වුණොත් නම් අපිත් ගන්නවා. හරි මැඩම් හරි. හරි thank you sir. right thank you. ඕකේ සර් ට්‍රස්ට් ඒරියා 5ක්ද 4ක්ද තියෙන්නේ? 4යි මේක නේ අපි දැන් තියෙන්නේ. 4යි දැන් ගිය 5 වෙනි එකක් අවුරුද්දේ ඇඩ් 5යි. වෙනවා කියලා තියෙනවනේ. දැන් අපිට බස්නාහිර පළාතේ අපිට කළා විදුහල්පති දැනුවත් කිරීම. 5යි ගෙව්වට ඉතින් අර 4 ඇතුලේ තියෙන ඒවා තමයි හෙට මෙහෙට කරකවලා තව අර ආපදා කළමනාකරන එකෙන් කෑල්ලකුත් දාලා හදලා තියෙන්නේ. තව එකක් දාලා මේ අවුරුද්දේද? ඔව්. ඒ පොඩ්ඩක් අර ඇතුළෙම තියෙන ඒවා හෙට මෙහෙට කරකවලා කියලා තමයි මට නම් දැනුනේ යාලා දැනුවත් කිරීමේදී. අලුතෙන් එකක් දෙකක් ඇඩ් කරලා තියෙනවා. ඒ ටස්ටේරියා 5 යටතේ. මේ අර ඒතකොට දැන් අපිට දෙන්න වෙන්නේ එයාලා දෙන ෆෝමැට් එකට අනුකූලවලනේ. ඔව්. දැන් අපිට ෆෝමැට් එක දෙනවා කිව්වේ සැප්තැම්බර් 17 වෙනිදා අපේ මේ දත්ත නිලධාරීන් දැනුවත් කරනවා එතෙන්දි ෆෝමැට් එක දෙනවා කිව්වා. එතකොට අපිට ඒ අනුව තමයි හිතන්න වෙන්නේ. අපිත් සංශෝධනයක් තියෙනවා කියලා දාලා තිබ්බ මැසේජ් එකක් ෆෝමැට් එක. කාංචන සර් ඔව් මැඩම් මේ ඌව පළාතෙත් එහෙම කතාවක් එදා කලාපෙදි කිව්ව පස්සර කලාපෙදි. ඒ 5ටම බෙදෙනවා කියලා. ඔව්. ඒක තාම හරියටම කියලා නෑ කතාව තමයි කිව්වේ කාංචන සර්. හරි මැඩම් මේ අපි මේ ට්‍රස්ට් ඒරියා 5ක් කියලා ඇඩ් කරගෙන තිනවා. එතකොට ඒක බෙදෙන විදිය ආවොත් අපි මේක ඉක්මනින්ම වෙනස් කරනවා ඒකට ගැලපෙන්න. කන්ෆර්ම්. ඒක කොහොමත් ආපදා කියලා තමයි කිව්වේ. ඔව් ඒක තමයි. එතකොට ඒ කොටසට යන්න පුළුවන්. දැන් අපි සබ්ජෙක්ට් එක කොහොමද තෝරනකොට දැන් පරාසය තෝරගත්තට පස්සේ අනිත් එකට ලින්ක් කරගන්න පුළුවන් නේ අපිට. ඔව්. අපිට දීපු මේ ප්‍රසන්ටේෂන් එක තියෙනවා සර්. ඒ ප්‍රසන්ටේෂන් එක බලවනම් සර්ලට ටිකක් පාස්. පුළුවන් නම් මැඩම් අපිට WhatsApp කරලා තියන්න. හරි thank you. හරි. ඊත මැඩම් මේක දාන්න අපිට. දාන්න. එයා මං අඳුරගත්ත කටහඬි. ඒක තමයි. හරි. thank you. හරි සර්ලා එහෙනම් ගැටලු නැත්තම් වෙලා යන නිසා සර්ලාට අපිට මීටින් එක ඉවර කරන්න පුළුවන්. හොඳයි ස්තුතියි ඔබතුමාලා කරන්නේ දාන්නේ ඒකට යූසර් නේම් එකේ පාස්වර්ඩ් එකත් එක්ක. ඔව් ඩිමෝ එක දාන්නම් මේ account එක දාන්නම් අද. මේ එතකොට ඒක ලොග් වෙලා බලන්න. හරි. හොඳයි සර්. හරි thank you sir. ගොඩක් ස්තුතියි ඔබතුමාලාගේ මේ සේවය ගොඩක් උසස් ඇත්තටම මේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තවදුරටත් සංවර්ධනය කරගෙන අපේ පාසල් පද්ධතියට වැඩදායීම සැලසුම් කරණයක් අරන් දෙන්න පුළුවන් වෙන්න ශක්තිය ධෛර්ය දෙපළටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. thank you sir. දැන් අපි හදපු මේ සිස්ටම් තියෙනවා තව මේ ඒවා අපිට ඕන නම් සර්ලා ඩොමේන් හොස්ටින් දාගන්නවා නම් අපිට ෆ්‍රී වුණත් දෙන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් අපි ඉස්කෝලේ ප්‍රමිති ටික කරන්න සිස්ටම් එකක් හදලා තියෙනවා. ලිව් එකට හදලා තියෙනවා, ඇටෙන්ඩන්ස් ගන්න හදලා තියෙනවා. ඊට පස්සේ ඉන්වෙන්ටරි තියෙනවා. ඒ වගේ සිස්ටම් කීපයක්ම තියෙනවා. A level ළමයි ඇටෙන්ඩන්ස් එක ගෙදරදී බලා ගන්න පුළුවන්. A level ළමයි ගොඩක් එන්නේ නැහැ නේ ඉස්කෝලේ. මාසෙන් රිපෝට් රෙජිස්ටරෙන් ආපු ටෝටල් එක දාපු ගමන් ළමයාට පර්සන්ටේජ් එකත් එක්ක පෙන්නනවා මේ කොච්චරද කියන එක. ඉතින් එන්න මේක සර්ලට විනාඩියක් ඉන්න පුළුවන් නම් මම පෙන්නන්නම්. මේ පෙන්නන්න ගැටලුවන්නේ අපිට. මේ අපේ ඉස්කෝලේ හදලා තියෙන ඒවා එතකොට මේවා ඉතින් සර්ලා පාවිච්චි කරනවා නම් අපිට එහෙම මේ දල් අවශ්‍ය නැහැ පාවිච්චි කරනවා නම් අපිට දෙන්න පුළුවන් මේ සිස්ටම් නම්. මේකට ගියාට පස්සේ මේ A level attendance කියන එකට ගියාම
මේ විදිහට එනවා. දැන් අපිට සම්පූර්ණයෙන් මේ ඉස්කෝලේ ඉන්න ළමයින්ගේ විස්තර ටික දාලා තිබුණාට පස්සේ view student attendance එකෙන් මෙතනින් අපිට ක්ලාස් එක තෝරන්න පුළුවන් කොහොමද කියලා. ඊට පස්සේ මේම ලෝඩ් කරපු ගම මේක තියෙන්නේ පන්ති භාර ගුරුවරයාට මාසෙකට එක දවසක් අන්තිමට රෙජිස්ට්‍රේබල් ලෙවල් වෙලා මේ ඇඩ් කරන්න විතරයි. එතකොට මේකේ පෙන්නනවා මේ එක්සලන්ට් ඇටෙන්ඩන්ස් එකක් තියෙන්නේ කාටද? ළමයින්ට මේ විදියට කොච්චරද පළවෙනි අවුරුද්දේ කොච්චර තියෙනවද දෙවෙනි අවුරුද්දේ කොච්චර තියෙනවද? ඒ විදියට ළමයින්ටම ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම මම පෙන්නන්නම් මේ 15.65 කියන එක්කෙනා ගත්තොත් මේ අපි ළමයින්ටම මේ එයාලට ගිහිල්ලා ගෙදර ඉඳන් මේක චෙක් කරගන්නත් පුළුවන් එයාලගේ ඇටෙන්ඩන්ස් එක. කොහොමද කියලා වෙලා. අර එලවල් ළමයි එන්නෙම නැහනේ. එතකොට 180න් බලනවා නම් එයාලට අන්තිම වෙලාවේ කියන්න බෑ මේ අපි දන්නේ නැහැ එහෙම කියලා කියන්න බෑ. එයාගේ යූසර් එක ඉන්ඩෙක්ස් නම්බර් එක ගහලා මේ පාස්වර්ඩ් එක දුන්න ගමන් මේ පේනවා පළවෙනි අවුරුද්දේ කොච්චර තියෙනවද දෙවෙනි අවුරුද්දේ කොච්චර තියෙනවද ඊට පස්සේ report එකක් මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එතකොට එයාලට මේ මේ මාසේ ඇවිල්ලා තියෙන්නේ මෙච්චරයි ඒ විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තව අපේ ස්මාර්ට් බෝඩ් එක බුකින් එකක් යනවා. ස්මාර්ට් බෝඩ් එක බෝඩ් කීපයක් තියෙනවා නම් ගුරුවරු ඉස්කෝලේ ස්මාර්ට් බෝඩ් මේ ගුරුවරුන්ට ඉන්න තැනක ඉඳන් බුකින් එකක් දාගන්න පුළුවන්. ඕනි දිනේ දාලා තෝරලා ඉවර වෙලා එතකොට මේක මේ IT section එකෙන් approve කරනවා මේ බෝඩ් එක දෙන්න පුළුවන් නම් ඒ වෙලාවට ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ප්‍රමිති වලට සිස්ටම් එකක් යනවා. ප්‍රමිති වලට මේකට යන්නේ මෙහෙම එකක්. ඒ කියන්නේ අපි මේක පොඩ්ඩක් තව ඇඩ්වාන්ස් කරන්න ඉන්නේ අපි. ටීචර්ස්ලා ඇඩ් කරලා තියෙන්නේ ඔක්කොම මේකට. ඊට පස්සේ මේ තියෙන්නේ ගුරුවරු දාපුවා අපි ගිහිල්ලා මේ දැන් ගුරුවරයෙක් මේක ඉවර වුණා. ඒ කියන්නේ යමක් මොන හරි අපි හිතුවොත් උත්සවයක් එහෙම කරොත් කරපු ගමන්ම එයා ඉන්න තැන ඉඳන් මේක ඇඩ් කරන්න පුළුවන් ප්‍රමිතියට. ඒ කියන්නේ ටොපික් එක තෝරනවා මොකද්ද කියලා අවශ්‍ය විෂය සමගාමී ඊට පස්සේ ඒක යටතේන මොනවද කියන මාතෘකාව තෝරලා ඊට පස්සේ කරපු දිනේ දාලා කවුද දාන්නේ කියලා තෝරලා මෙන්න මෙතනින් විස්තරයක් දාලා වෙලා ඇඩ් කරන්න තියෙන. ඊට පස්සේ මෙන්න මෙහෙට ආවට පස්සේ පුළුවන් මෙතනින් දාපු විස්තරේ වැටුනම ඉමේජ් එකක් අපිට අප්ලෝඩ් කරලා තියන්න පුළුවන්. මේ විදිහට අපිට මේ ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න, ඒ කියන්නේ කරන්න පුළුවන්. මෙතන විස්තරයක් ලියලා තියෙන්නේ. ලියපු විස්තරේට මේ ගත්තට පස්සේ report එකේ මෙන්න මේ විදිහට කවුද දැම්මේ මොනවද කරේ කියන විස්තරෙත් එක්ක ෆොටෝස් ටික අප්ලෝඩ් වෙලා තියෙනවා. අර ෆයිල් ඕනි නම් print එකක් දාගන්නත් පුළුවන්. නැත්නම් සිස්ටම් එකෙන්ම බලන්නත් පුළුවන්. අර ලේසි ඉන්න තැන ඉඳන්ම කරගන්න පුළුවන්කම තියෙනවා කට්ටියට. ඒ කියන්නේ වැඩි අර ෆයිල් කොළ පුරවන වැඩේ ටිකක් ලේසි වෙලා තියෙනවා මේකෙන් ඉන්න තැන ඉඳන්ම මේක කරන්න පුළුවන් නිසා. ඔය විදිහට සිස්ටම් කීපයක්ම යනවා. මේ ලීව් එකටත් එකක් යනවා. BCA ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් එකක්. ඒ විදිහ සිස්ටම් කීපයක්ම තියෙනවා ඉතින්. කොහොමද ටයිම් මේක ටේබල් එකක් තියෙනවා සර්? සර්. ඔව්. ටයිම් ටේබල් එක? ටයිම් ටේබල් එක නම් අපි දාලා නැහැ මේ. ඒක නම් අපි AC එකෙන් හදන්නේ. මේ ටයිම් ටේබල් අපි පොඩ්ඩක් අර ටීචර්ස්ලා ඒක මේ ඉස්සරහට පොඩි අයිඩියා එකක ඉන්නවා. AC එකෙන් හදන එක කෙලින්ම මේ එක්ස්පෝර්ට් කරන්න සිස්ටම් එකකට එක්ස්පෝර්ට් කරපු ගමන් රිලීෆ් එක එතකොට මේ අර ප්‍රයොරිටි එකට වැටෙන්නේ නැහැ. කියන්නේ සබ්ජෙක්ට් එකට ඉස්සල්ලාම වැටෙනවා. ගණන් ගුරුවරයෙක් නැත්නම් ගණන් ගුරුවරයාට තමයි ඉස්සල්ලාම ඒ කියන්නේ ප්‍රී නම් එයාට වැටෙනවා. එයාට බැරි නම් මේ ඒ පන්තියට උගන්වන වෙන ගුරුවරයෙක්ට වැටෙනවා. එතකොට පොඩ්ඩක් අර මේක වැඩිනේ කියන ඵලදායිතාවේ. ඵලදායිතාව ඉහළයි එනවා. ඔව් ගණන් ගුරුවරයාට බැරි නම් ඒ පන්තිය උගන්වන වෙන ගුරුවරයෙක්ට. එතකොට එයාගේ පාඩමක් හරි කරගන්න පුළුවන්. බැරිම නම් ඉස්කෝලේ ප්‍රී ඉන්න ගුරුවරයෙක්ට පොඩක් රිලීෆ් එකේ සයින් වෙන විදිය වැඩක් හිතලා තියෙනවා. තාම මේක මේ ඉවර නෑ වැඩේ ඒක. එතකොට
එහෙම තමයි සිස්ටම් කීපයක් තියෙනවා මේ ඇටෙන්ඩන්ස් කියන එකට ගියාට පස්සේ මේක නම් තියෙන්නේ ඩේලි ඇටෙන්ඩන්ස් එක මේ ගුරුවරයාට ඉන්න තැන ඉඳන් මේ පන්තියේ දවසේ මොකද්ද කියලා පන්තිය තෝරලා පිරි ළමයි නම් ලකුණු කරලා පිරිමි ළමයි කීයද ගෑනු ළමයි කීයද කියලා දාලා සබ්මිට් කරන්න තියෙන්නේ. එතකොට ඔෆිස් එකෙන් රිපෝට් එක ගන්නවා දවසේ පැමිණීම කීයද කියලා. ඒ කියන්නේ හැම පන්තියේ QR කෝඩ් එකක් ගහලා තියෙනවා හැම පන්තියෙම වගේ. එතකොට ගුරුවරු කරන්නේ මේ නම් ලකුණු කරලා ඉවර වෙලා පන්තිය තෝරලා බොයිස් කීයද ගර්ල්ස් කියලා දානවා ටෝටල් එක ඔටෝ වැටෙනවා මේ දවස් මේ අද වැටලා නැහැ ඉස්කෝලේ නිවාඩු නිසා. එතකොට ඒගොල්ලෝ මේ ඔෆිස් එකේ ඉන්න සබ්ජෙක්ට් ක්ලාක් කෙනෙක් අර ඇටෙන්ඩන්ස් එක ඩේලි එක ගන්න ඕනේනේ. ඒක ගන්නවා එතකොට. එහම තමයි සිස්ටම් කීපයක් යනවා ඉතින්. මේ වගේ සර්ලා ඩොමේන් හොස්ටිං අරන් තියෙනවා නම් ඉතින් ඕවා දාගන්න පුළුවන්. ස්කෝල් වලට. එතකොට දැන් මේ ඇටෙන්ඩන්ස් එක වගේ එකකට අර QR කෝඩ් එක ඒ කියන්නේ පන්තියකට හැම එකටම දීලා තියෙන ඕනේ යන කෙනෙකුට පන්තියේදී ඒක ස්කෑන් කරලා එහෙම දාන්නද හදලා තියෙන්නේ සර්? ඔව් එහෙම තමයි දාන්න තියෙන්නේ. හැබැයි පන්ති භාර ගුරුවරයා දාන්න ඕනේ මේ මොකද්ද? ඒ කියන්නේ එකපාරයි දාන්න පුළුවන්. නැත්තම් ඇප්‍රූවල් එකක් ගන්න ඕනේ එඩිට් කරන්න. නැත්තම් අර වෙන කවුරු හරි ගිහිල්ලා දාලා ගියොත් එහෙම ප්‍රශ්නයක් වෙනවනේ. ඒ නිසා. ඒ කියන්නේ දැන් මේ මට ප්‍රශ්න තියෙන්නේ දැන් අපි හිතමුකෝ අද පන්ති භාර ගුරුවරයා නිවාඩු කියලා. ඔව් එතකොට මේ ඇසිස්ටන්ට් එක්කෙනාට දාන්න පුළුවන්. හරි එහෙම පන්තියේ නම් ලකුණු කරන කෙනාට දාන්න පුළුවන්. ඒ කියන්නේ අතන පන්තියේ ගහදෙන QR එක ස්කෑන් ඔව් කරලා QR එක ස්කෑන් කරලා දාන්න පුළුවන්. ඒක හොඳයි අපිට. ඒ කියන්නේ අපි ඒක යූසර් නේම් පාස්වර්ඩ් දීලා ලොක් කරලා නැහැ එක්කෙනෙක් නැතුනොත් එහෙම එදා දවසේ වැඩේ නවතිනවනේ. ඒ නිසා ඕන පන්තියට යන කෙනා සාමාන්‍යයෙන් අර එහෙම ඉතින් හිතලා ඕක කඩාකප්පල්කාරී කරන්න කට්ටිය එහෙමත් අඩුයිනේ ඉතින් එහෙම කරන්නේ නැහනේ. ඔව්. ඒ නෑ නිසා එහෙම අපි ඒක ලොක් අනික ඒක කරලා නැහැ. ඉන්ඩිකේට් කරනවා දැන් මේ කවුද කියලා නේද? ඔව් දාපු කෙනා පෙන්නනවා. ඔව් එතකොට කොහොමත් කවුරුත් කඩාකප්පල් කරන්න ඔව්. එතකොට සර් කොහොමද ඒකේ QR කෝඩ් එක හදාගන්නේ ඒක සිස්ටම් එක ගත්තොත්? නෑ අපි සිස්ටම් එක ගත්තට පස්සේ සර්ලාගේ මේ හොස්ටින් එක දාගත්තට පස්සේ ඒකේ එතනින් එන මේක එනවනේ මේ මොකද URL එක එනවනේ. ඒක තමයි QR කරලා තියෙන්නේ. ඒක තමයි අපි දෙන QR එක නෙවෙයි ඒ සර්ලාගේ ඩොමේන් එකේ මේක අර ස්ටෝර් වෙන තැනක් තියෙනවනේ. ඒකට අනුව තමයි QR එක ජෙනරේට් වෙන්නේ. එතකොට ඒක සර්ලා දැන් අපි මෙහෙන් හදලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ හරියන්නේ නැහැ නෙවෙයි. මෙහෙන් හදන්න පුළුවන්. හැබැයි සර්ලා ගන්න ඩොමේන් එක ඇතුලේ හොස්ටින් එක ඇතුලේ තියෙන එකට තමයි QR එක ජෙනරේට් වෙන්නේ. අපිට මේ ටික ෆ්‍රී දෙන්න පුළුවන්ද එහෙනම්? දෙන්න පුළුවන් සර්ලා ඉතින් වැඩේ පටන් ගන්න ඩොමේන් හොස්ටින් අරගෙන කියන්න ප්‍රමිති එක නම් පොඩ්ඩක් මේ අවුරුද්දේ අන්තිම වගේ දෙන්නම්. තව පොඩ්ඩක් ඩෙවලොප් කරනවා. අනිත් ටික දෙන්නම්. හරි. බොහොම ස්තුතියි සර්. කොයිද ඉස්කෝලේ? අපිට විද්‍යාලෝක මහාවිද්‍යාල නොච්චාගම අනුරාධපුර කලාපේ. මට ගොඩක් වැදගත් මේ වගේ ටික මම ගන්න. හරි සර්. මොටම දාන්න සර් එතකොට ලේසිනේ. මොකද සර්? මොටම දාන්න ඒක. දැන් මෙහෙමයි ඇත්තම මේකේ නිකන් ගෲප් දාලා වැඩක් නැහැ. මේවා PHP සිස්ටම් නේ සර්. ඒ කියන්නේ PHP based සිස්ටම් තමයි තියෙන්නේ. නිකන් අපිට මේ ගෲප් එකකට දැම්මා කියලා ඉවර වෙලා වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේක ගන්න කෙනාව කන්ටැක්ට් කරලා ඉවර වෙලා ඉස්කෝලේ IT ගුරුවරයා හරි කවුරු හරි කන්ටැක්ට් කළා. ඒ කියන්නේ සර්ලාගේ හොස්ටින් එකට මේක අප්ලෝඩ් කරන්න එපයි. පොඩි ලොකු වැඩක්. ඒ කියන්නේ ටිකක් ලොකු වැඩක් තියෙනවා මෙතන. සිස්ටම් එක දුන්නාට නිකම්ම ගෲප් එකට දැම්මා කියලා වෙලා වැඩ කරන්නේ නැහැ. ඒකයි. ඒ නිසා පොඩ්ඩක් එහෙම හරියටම ගන්න කෙනෙක් ඉන්නවනම් IT ගුරුවරයාත් එක්ක ඔයාලට මෙහෙම සම්බන්ධ සර්ලා කරගන්න. ගන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කන්ටැක්ට් කරලා ඉවර වෙලා ඒක දෙන්න. එහෙම නැති වුණාම අපි මේක දැන් ෆ්‍රී ඕපන් සෝස් ඔහේ දාපු ගමන් වැඩකට නැති කට්ටිය ඒකෙන් මේ අරගෙන යාලා බිස්නස් කරනවා. එහෙම ඉතින් බෑනේ. ඒ නිසා ගන්න කෙනාට ඩිරෙක්ට් කෝඩ් එක දෙන්න. එතකොට සර්ලාගේ ඉස්කෝලේ සර්වර් කන්ටැක්ට් කරලා එහෙම දෙන්න. ඔව් සර් ඒක හොඳයි සර් මහන්සි වෙලා හදපු දෙයන්නේ සර් වෙන කාටවත් මේකෙන් ලාභ ප්‍රයෝජන ගන්න දෙන්න ඕනේ තමයි සර්. කියන්නේ ඉස්කෝලේකට දුන්නට කමන්නේ ඉස්කෝලේ මේවකට. ඉතින් එහාට සමහර ඉතින් ඉන්නවනේ අපේ දැන් පේන්නේ YouTube වලත් ඒ වගේ කට්ටිය ඉන්න ඕන තරම්. ඒක නිසා ඉතින් අපි පොඩ්ඩක් එහෙම පෞද්ගලිකව දෙන්නම්. එතකොට ඒක කොහොමද කියලා. අපි IT ගුරුවරයා ඔබත් එක්ක සම්බන්ධ කරගන්නවා. හරි සර්. මගේ IT ගුරුවරයාට දන්නවා. පස්සේ ඊට පස්සේ කියලා. කවුද සර්? සර් මුස්ලිමෙක් හිටියා රුමයිසා කියලා.
ටීචර් කෙනෙක්ද? ඔව් ඉලියාස් එක. මට මතක නැහැ දැක්කනම් මතක් වෙයි සමහරට. මම සම්මත කරගන්නවා එතකොට හරි. හරි. හරි ස්තුතියි. හරි හරි good night. එහෙනම් වෙන ගැටලු නැහැ නේ. සුබ රාත්‍රියක් good night. හරි සුබ රාත්‍රියක්.